2020 A-level MCQ එකේ තමයි අපි මේ වෙද්දි ඉන්නේ. අපි එතකොට පළවෙනි වටේ අපිට කතා කරන්න පුළුවන් ප්‍රශ්න ටිකක් කතා කරගෙන ආවා. ඒ කියන්නේ පේපර් එකේ අපිට විනාඩියක් වගේ කාලයක් ඇතුළත කරන්න පුළුවන් MCQ ටික අපි කතා කරගෙන ආවා. 33 වෙනි ප්‍රශ්නයට වෙනකම් මම හිතන්නේ අපි කතා කළා. අපි බලමු 33 වෙනි ප්‍රශ්නෙන් පස්සෙත් අපිට පළවෙනි වටේම කතා කරන්න පුළුවන් MCQ මොනවද කියලා. මේ 34 35 නම් මම හිතන්නේ අපි දෙවෙනි වටේට තිබ්බොත් හොඳයි. විශාලන බලයක් අහන ගානක් තියෙනවා. අපි එකක් තියමු. චුම්බක ක්ෂේත්‍ර ගානක් තියෙනවා. අපි මේ ගාන පොඩ්ඩක් බලමු. මේකෙත් සූත්‍රයක් අපිට අවශ්‍ය වෙනවා. නමුත් අපිට පුළුවන් සූත්‍රයට අදාළ සුළු කිරීම ලොකුවට කරන්න නැතුව පොඩි තර්කයකින් මේකේ ආන්සර් එකට යන්න. බලමු. චුම්බක ක්ෂේත්‍රයකට ලම්බකව අරය ආර් වූ වෘත්තාකාර පතයක ගමන් ගන්නා ආරෝපිත අංශුවක්. හරි. රූපයේ දක්වා ඇති පරිදි තුනී ඇලුමිනියම් තහඩුවක් හරහා විනිවිදය. එහිදී අංශුවේ ආරම්භක චාලක ශක්තියෙන් හරි අඩක් හානි වේ නම් අංශුවේ නව පතයේ අරය කොපමණද කියලා අපෙන් අහනවා. දැන් මෙතන ඔයගොල්ලන්ට මතක් වෙන්න ඕනේ ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක් හරහා ගමන් ගන්න ආරෝපිත අංශුවක් සඳහා අපිට තියෙනවා මෙන්න මේ වගේ ඔයගොල්ලන්ට ක්ෂණිකව මතක් වෙන පුරුදු සමීකරණයක්. Q මෙතන V අතන V වර්ග දෙන්න QEB. හරි මෙන්න මේ වගේ සමීකරණයක් ඕගොල්ලන්ට මතක ඇති. එතකොට මේකට අනුව දැන් හිතන්න මේකට අනුව මම R වර පැත්තට දාන්නම් පැහැදිලිව වැඩේ පේන්න. එතකොට මට මේකේ M Q සහ B නියත නම් වේගය අනුලෝම සමානුපාතික වෙනවා මෙයාගේ පතේ අරයට කියලා ප්‍රකාශනයක් මට ලබා ගන්න පුළුවන්. හරි එතනින් එහාට අපි බලමු මෙයා අපිට දෙන දත්තය මොකක්ද කියලා. ඇලුමිනියම් තහඩුව හරහා විනිවිද යද්දී අංශුවේ ආරම්භක චාලක ශක්තියෙන් හරි අඩක් හානි වෙනවා කියලා මෙයා අපිට කියනවා. එතකොට අපි ගාව දැන් වේගය සහ ආරය අතර සම්බන්ධයක් තියෙනවනේ. අපි චාලක ශක්තිය සහ වේගය අතරත් සම්බන්ධයක් ගමු. මොකක්ද මේ සම්බන්ධය? චාලක ශක්තිය සහ වේගය අතර සම්බන්ධය ඔයගොල්ලෝ දන්නවනේ මේකනේ. එතකොට මේ අනුව චාලක ශක්තිය අනුලෝම සමානුපාතික වෙන්නේ වේගයේ වර්ගයට. එතකොට චාලක ශක්තියෙන් අඩක් හානි වුණා කියන්නේ චාලක ශක්තිය භාගයක් වෙනවා කියලා. චාලක ශක්තිය භාගයක් වෙනවා නම් වේගයට මොකද වෙන්න ඕනේ? වේගයට මුල දෙකක් වෙන්න. හරි මොකද සම්බන්ධයේ තියෙන චාලක ශක්තිය අනුලෝම සමානුපාතික වෙන්නේ වේගයේ වර්ගයට. ඒ නිසා චාලක ශක්තිය භාගයක් වෙනවා නම් වේගය එකයට මුල දෙකක් වෙන්න ඕනේ. එතකොට වේගය සහ පතේ අරය අතර තියෙන අනුලෝම සමානුපාතිකත්වයක් නම් වේගය එකයට මූල දෙකක් වෙනවා නම් අරයටත් මොකද්ද වෙන්න ඕනේ? එකයට මූල දෙකක් වෙන්න ඕනේ. කියන්නේ පිළිතුර අංක 2 කියලා අපිට ගන්න පුළුවන්. හරි. එතකොට බලන්න මේක අපිට මේ සමීකරණය එක්වරම මතක් වුණොත් ඇත්තටම පළවෙනි වටේ හදලා ඉවර කරන්න පුළුවන් ප්‍රශ්නයක්. හරි. අපි බලාගෙන යමු. 38 ධාරා විද්‍යුතයේ ප්‍රශ්නයක් තියෙනවා. මේකෙත් මං හිතන්නේ අපිට ආන්සර්ස් පහ දීලා තියෙන නිසා ලොකු සුළු කිරීමක් යන්නේ නැහැ. අපිට ආන්සර් එක තෝරන්න තියෙන අපි පොඩ්ඩක් උත්සාහයක් දරමු. අපිට පොඩි වෙලාවකින් ඉවර කරන්න පුළුවන් බලමු. රූපයේ දක්වා ඇති පරිපතේ යොදාගෙන ඇත්තේ පරිපූර්ණ මැද බිඳු වෝල්ට් මීටරයක් සහ මීටරයයි. ඔන්න පරිපූර්ණ. ඒකිනුත් අපිට දත්තයක් දෙනවා. හරි වෝල්ට් මීටරය පරිපූර්ණයි කියලා මේගොල්ලෝ කියලා තිනවා. ඒ කියන්නේ අපිට සලකන්න පුළුවන් මේ පද්ධතිය ඇතුලේ වෝල්ට් මීටරය හරහා කිසිම ධාරාවක් ගලාගෙන යන්නේ නැහැ කියලා. ඒ වගේම මැද බිඳු කියන කෙනුත් අපිට යම් අදහසක් ගන්න පුළුවන්. ඔව් ඒක අපිට මෙයාලා මෙතන ධන සහ ඍණ කියලා මාක් කරලා තියෙනවා වෝල්ට් මීටරේ අග්‍රවල පැත්ත. විභව අන්තරය වෝල්ට් 20ක් වූ කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය නොගෙනිය හැකි තරම් කුඩා වේ. හරි. R විචල්‍ය ප්‍රතිරෝධය බිඳුවේ සිට 100 දක්වා විචලනය කළ හැක. K සර්පණය අතුර x හා y හි ඇති විට ඇමීටරය සහ වෝල්ට් මීටරෙහි පාඨාංකයන් මොනවද කියලා අපෙන් අහනවා. පාඨාංකය මොනවද කියලා අපෙන් අහනවා. හැබැයි දැන් මේ පරිපත සටහන දැක්කහම අපිට මේකේ පොඩි සරල කිරීමක් කරගන්න පුළුවන්. මොකක්ද දන්නවද? මෙන්න මේ පරිපූර්ණ කියන වචනේ අපිට වැදගත්. වෝල්ට් මීටරේ පරිපූර්ණයි කියලා කියපු ගමන් ඕගොල්ලෝ මතක තියාගන්න ඒ වෝල්ට් මීටරය හරහා කිසිම ධාරාවක් ගලන්නේ නැහැ. ඒ කියන්නේ මෙන්න මේ පාත් එක හරහා කිසිම ධාරාවක් ගලාගෙන යන්නේ නැහැ. ඒ කියන්නේ මම මෙහෙම දෙයක් කරන්නම්. හරි ඔයගොල්ලන්ට පේනව නේද? මට පුළුවන් මේක පොඩ්ඩක් සරල කරලා ඇඳ ගන්න මෙන්න මේ විදිහට. පේනවනේ? හරි. මෙතන තියෙන ඔය විචල්‍ය ප්‍රතිරෝධකය R
තියෙනවා 40 මෙතන තියෙනවා 60 40ක් සහ 60කුත් මෙතන තියෙනවා වෝල්ට් 20 මම පොඩි දල සටහනක් ඇඳගත්තේ ඉතින් මෙන්න මේක තමයි මෙතන තියෙන පරිපතේ හරි අර ධාරාව ගලන්නේ නැති කොටස පොඩක් ඉවත් කරලා හිතන්න එතකොට මේක අපිට වඩා පහසු වෙනවා හරි ඊට පස්සේ අපි හිතමු මේකේ ගලන ධාරාව කොහොමද කියලා මේකේ ගලන ධාරාව අපිට ගණනය කරගන්න පුළුවන් මේ මෙතන සමක ප්‍රතිරෝධය ඕම් 100ක් විදිහට මට එනවා එතකොට ඒ ඕම් 100ට මෙයාගේ උපරිමය ගැන හිතුවොත් මෙයාගේ උපරිමය 100යි එතකොට ඕම් 100වත් දෙකක් සමාන්තරගතව තමා සම්බන්ධ කරලා තියෙන්නේ එතකොට සම්පූර්ණ මේකේ ප්‍රතිරෝධය මේ සම්පූර්ණ පද්ධතියේ ප්‍රතිරෝධය සමක ප්‍රතිරෝධය ඕම් 50යි හරි 100 දෙකක් සමාන්තරගත කියන්නේ ඒක දෙකෙන් පංගුවට බෙදෙනවනේ එතකොට 50යි හරි එතකොට v = ir දැම්මොත් මට මේකේ සමස්ත ධාරාව ගන්න පුළුවන් එතකොට එන්නේ 20 වෝල්ට් 20 බෙදීම 50 මට එනවා ඇම්පියර් 0.4ක් කියලා මෙයාගේ ධාරාව අපි මිලි ඇම්පියර් වලින් ගමුනේ එතකොට මිලි ඇම්පියර් 400යි හරි මේ සමස්ත පද්ධතියේ ගලන ධාරාව මිලි ඇම්පියර් 400යි එතකොට මේ ඇමීටර් එකෙන් අපිට පෙන්වන්නේ කීයද මිලි ඇම්පියර් 400යි කියලා හරිද එතකොට දැන් මේ යතුර මේ කියන K කියන යතුර x වල හරි y වල හරි තිබ්බා කියලා මෙන්න මේ මිලි ඇම්පියර් 400 වෙනස් වෙනවා. ඒක තමයි අපි ඊළඟට හිතන්න ඕනේ. එහෙම වෙනස් වෙන්නේ නැහනේ. මොකද අපි දන්නවා මේ K කියන යතුර තියෙන මෙන්න මේ පාත් එකේ ඒ කම්බියේ කිසිම ධාරාවක් ගලන්නේ නැහැ. වෝල්ට් මීටරේ හරහා කිසිම ධාරාවක් ගලන්නේ නැහැ. එතකොට මේ යතුර x වල තිබ්බත් y වල තිබ්බත් පද්ධතියේ ගලන ධාරාව වෙනස් වෙන්නේ නැහැ. කියන්නේ මීටර පාඨාංකය වෙනස් වෙන්නේ නැහැ. එතකොට මේ යතුර x වල තිබ්බත් y වල තිබ්බත් ඇමීටර් පාඨාංකය වෙනස් නොවන සහ ඒ පාඨාංකය 400 වෙන උත්තරයක් වෙන්න ඕනේ. හරි උත්තරය. එතකොට අපිට පළවෙනි වර්ණය ඉවත් කරන්න පුළුවන්. තුන්වෙනි වර්ණය ඉවත් කරන්න පුළුවන්. ඒ වර්ණ දෙක අපිට එතනින් ඉවත් කරගන්න පුළුවන්. හැබැයි ඊළඟට අපි බලන්න ඕනේ වෝල්ට් මීටර පාඨාංකය. හරි වෝල්ට් මීටර පාඨාංකය ගැන අපි හිතුවොත් බලමු මෙන්න මෙහෙම. දැන් මුලින්ම x ඇති විට මෙන්න මේ x කියන තැනදී වෝල්ට් මීටරේ පාඨාංකය එහෙම නැත්නම් මේ යතුර x ට සම්බන්ධ කරලා දීදී වෝල්ට් මීටරේ පාඨාංකය ගැන හිතුවොත් මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන්. අපි දන්නවා දැන් මෙන්න මෙතන සහ වලට වෙනවනේ හරි. එතන සහ මෙන්න මෙතන විභව වෙනස 20යි. හරි මොකද මෙතන ශුන්‍යයි. මෙතන ශුන්‍යයි. මේ පැත්තේ 20ක් තියෙනවා. එතකොට මෙන්න මේ හරහා ওই 20 බහින්න ඕන. ඒ 20 ශුන්‍ය දක්වා අඩු වෙන්න ඕන. එතකොට මේක 40 සහ මේක 60 නම් සමානුපාතිකත්වය අනුව අපිට හිතන්න පුළුවන් මේ 20 බහින්නේ මෙතනට 8ක් සහ මෙතනට වෝල්ට් 12ක් විදිහට. හරි. එතකොට මෙන්න මේ ලක්ෂයේ තියෙන්නේ වෝල්ට් 12යි. මේ ලක්ෂයේ තියෙන්නේ වෝල්ට් 12යි. මම ඒක පැහැදිලිව ලියන්න. මේ ලක්ෂයේ තියෙන්නේ වෝල්ට් 12යි විභවය. හරි මොකද උඩ ප්‍රතිරෝධයෙන් වෝල්ට් 8ක් බහින්. හරි. එතකොට මෙන්න මේ K යතුර x ක තියලා තියෙද්දි වෝල්ට් මීටරයේ ධන පැත්තට ලැබිලා තියෙන විභවය කීයද? මේ බලන්න මෙතනටනේ තියලා තියෙන x වල තියලා තියෙනවා කියන්නේ. ඒ කියන්නේ මේක කෙලින්ම මේ පාත් එක සම්බන්ධ වෙන්නේ මේ භූගත වෙලා තියෙන්නේ මේ පැත්ත. හරි. එතකොට x ට තියලා තියෙන අවස්ථාවේ වෝල්ට් මීටරයේ ධන පැත්තට තියෙන්නේ ශුන්‍ය විභවය. වෝල්ට් මීටරයේ ධන පැත්තට ශුන්‍ය විභවය. ඒ වගේම වෝල්ට් මීටරයේ ඍණ පැත්තට ඒ වෙලාවේ මොකද්ද තියෙන විභවය? මෙන්න මේ 12 තමයි තියෙන්නේ. මේ 12 තමයි තියෙන්නේ. ඒතකොට ඍණ පැත්තට 12කුත් ධන පැත්තට බිඳුවකුත් විදිහට තියෙන්නේ. ඒ නිසා ඒ වෙලාවේ වෝල්ට් මීටර පාඨාංකය ඍණ 12ක් වෙන්න ඕනේ. x ට තියලා තියෙන වෙලාවේ ඍණ 12ක් වෙන්න ඕනේ. ඍණ 12ක් වෙන්න ඕනේ. හරි. අනිත් පැත්තට අපි හිතමු. මේ යතුර y ට තියලා තියෙන වෙලාවේ. මේ යතුර y ට තියලා තියෙන වෙලාවේ ඔන්න වෝල්ට් මීටරේ ධන පැත්තට කෙලින්ම ඇවිල්ලා තියෙනවා මෙන්න මේ ධන 20 කියන විභවය. ධන 20 කියන විභවය කෙලින්ම ඇවිල්ලා තියෙනවා. ඍණ පැත්තට කීයද ඇවිල්ලා තියෙන්නේ බලන්න. මෙතනට අපි දන්නවා 12ක විභවයක් තමයි එන්නේ. ඔන්න ධන 20කුත් ධන 12කුත් තියෙනවා. ඒ කියන්නේ ධන 8ක විභවාන්තරයක් තමයි y මත යතුරු තියෙන වෙලාවේ වෝල්ට් මීටරේ ඇති වෙන්නේ. ඒ විදිහට තියෙන පිළිතුරු බැලුවොත් දෙවෙනි පිළිතුර අපිට අයින් කරන්න පුළුවන්. හතරවෙනි පිළිතුරත් අයින් කරන්න පුළුවන්. පස්වෙනි පිළිතුර තමයි අපිට ආන්සර් එක විදිහට ගන්න වෙන්නේ. හරි. මේක මේ විදිහට ඇත්තටම හැබැයි මම දැන් මේ කරා වගේ පරිපත සටහන මෙහිම වෙනම ඇඳගෙන කරන්න ගියොත් ඇත්තටම විනාඩි 2ක් විතර යනවා. එහෙම වුණොත් මේක දෙවෙනි වටේට හොඳ ප්‍රශ්නයක්. නමුත් අර ධාරා විද්‍යුතයේ හොඳටම පැට්‍රිස් එක තියෙන ළමයෙක්ට මේක
සාමාන්‍යයෙන් පොඩ්ඩක් බැලුව බැලමට හිතා ගන්න පුළුවන් එකක්. ඒ නිසා එහෙම ළමයෙක්ට මේක පළවෙනි වටේ හදන එක ගැටලුවක් වෙන්නේ නැහැ. හරි 39 40 දෙකත් අපි පොඩ්ඩක් තියමු. 41 තියමු. ඔන්න තියෙනවා ප්‍රස්ථාර ප්‍රශ්නයක්. අපි ඒක බලමු. මෙන්න මේ විදිහට ප්‍රස්ථාරයක් ගැන අහලා තියෙනවා. පැරෂූට් කරුවෙක් වෙනවනේ හරි. පැරෂූට් කරුවෙක් කාලය t සමානයි බිඳුවේදී හෙලිකොප්ටරයකින් පිටතට පැමිණි. යම් වෙලාවකට පසු ඔහුගේ පැරෂුටේ විවෘත කරගන්න අතර ඉන් පසුව පොළවට ළඟා වේ. පහත සඳහන් ප්‍රස්ථාර තුරින් පැරෂූට් කරුගේ ප්‍රවේගී සිරස් සංරචකයේ විචලනය කාලය සමග හොඳින්ම නිරූපණය වේද. හරි. දැන් අපේ මේ හෙලිකොප්ටරේ ගමන් කරන ප්‍රවේගයක්වත් හෙලිකොප්ටරේ ඉහළට යන ගමන්ද තියෙන පැත්තට යන ගමන්ද තියෙන කියන එකවත් සඳහන් කරලා නැහැ. කෙලින්ම පැරෂූට් කරු එහෙම නැත්නම් එයා එළියට පයින් එයාගේ චලිතය විතරයි කියලා තියෙන්නේ. ඒ නිසා අපි එයා වේගය ශුන්‍යයේ ප්‍රවේගය එයාගේ ශුන්‍යයේ ඉඳන් පටන් ගත්තා කියලා හිතමු. හරි. එතකොට මෙයා මේ පැරෂූට් එක දිගෑර ගන්නකම් මෙයා සම්පූර්ණයෙන් නිදහසේම පහළට වැටෙන්නේ නැහැ. හරි. එයා මතක් තියෙනවා වාතය මගින් ඇති කරන ප්‍රතිරෝධී බලය. මොකද අපිට මේක කියලා නැහැ වාත ප්‍රතිරෝධය නොසලකා හරින්න කියලා මොකුත් කියලා නැහැ. එතකොට මේ වාතය මගින් ඇතිවෙන ප්‍රතිරෝධී බලය අපි කියනවා සාමාන්‍යයෙන් එයාගේ ප්‍රවේගය මත තමයි ප්‍රවේගයේ වර්ගයට ඇත්තරම. එයාගේ ප්‍රවේගයේ වර්ගයට තමයි අනුලෝමව සමානුපාතික වෙන්නේ කියලා. වාතය මගින් එයා මත ඇති කරන ප්‍රතිරෝධී බලය. හරි. එතකොට එයා මුලින්ම පහළට වැටෙද්දි පැරෂූට් එක එයා දිග අරගන්න කලින් එයා පහළට වැටෙද්දි සාමාන්‍යයෙන් එයාගේ චලිතයට එන්න ඕනේ මෙන්න මේ වගේ දල ප්‍රස්ථාර හැඩයක් ආසන්න වශයෙන්. හරි. මොකද එයාගේ v වර්ගයට එයාගේ ප්‍රවේගයේ වර්ගයට අර එයා මත ඇති වෙන ප්‍රතිරෝධය සමානුපාතික වෙනවා. හරි. ඒ නිසා මෙන්න මේ වගේ කෙමින් කෙමින් වැඩි වෙන ප්‍රවේගයක් එයාට එන්න පුළුවන්. නමුත් මෙන්න මේ වගේ වැඩි වෙන ත්වරණයකින් යුතු ප්‍රවේගයක් එයාට මුල් අවස්ථාවේ ලැබෙන්න බෑ. හරි. ඒ නිසා අපිට මුලින්ම මෙන්න මේ 3 සහ 4 කියන දෙක ඉවත් කරගන්න පුළුවන් ඒ විදිහට. 3 සහ 4 අපිට ඉවත් කරගන්න පුළුවන් වැඩි වෙන ත්වරණයක් මුලින්ම එයාට පවතින විදිහක් නැහැ. අනිත් තුන ගැන අපිට දැම්ම ටිකක් හිතා ගන්න බෑ. අපි ඊළඟට හිතමු ඊළඟට මෙයා දැන් පැරෂූට් එක දිග අර ගන්නවා. පැරෂූට් එක දිග අර ගත්තාම එයාගේ වේගය මොකක්ද වෙන්න ඕනේ? වේගය ටික ටික අඩු වෙන්න ගන්නවා. එහෙම නැත්නම් එයා මන්දනයකට ලක් වෙනවා. එයා මන්දනයකට ලක් වෙන්න ගන්නවා. හැබැයි මේ මන්දනේ එයාට සපයන්නේ අර එයා දිග අරගත්ත පැරෂූට් එකනේ. ඒ පැරෂූට් එකේ ලොකු වර්ගඵලයක් තියෙනවා. ඒ වර්ගඵලය නිසා වාත ප්‍රතිරෝධය මගින් ඇතිවන ප්‍රතිරෝධය වැඩි. ඒ නිසා තමයි එයා මන්දනයකට ලක් වෙන්නේ. හැබැයි මං කිව්වා අර වාත ප්‍රතිරෝධය මෙයා ප්‍රවේගයට තමයි අනුලෝම සමානුපාතික වෙන්නේ ප්‍රවේගයේ වර්ගයට ඇත්තට. එතකොට එයා ටික ටික මන්දනය වෙනවා කියන්නේ එයාගේ ප්‍රවේගය අඩු වෙනවනේ. එතකොට ප්‍රවේගය අඩු වෙන නිසා එයා මත ඇති කරන වාත ප්‍රතිරෝධය කෙමෙන් කෙමෙන් අඩු වෙනවා. එතකොට වාත ප්‍රතිරෝධය අඩු වෙනවා කියන්නේ එයාගේ මන්දනය කෙමෙන් කෙමෙන් අඩු වෙනවා. එතකොට එයා මන්දනය වෙන්නේ මේ වෙලාවේ අඩු වෙන මන්දනයකින්. අඩු වෙන මන්දනයකින්. හරි. ඉතින් ඒක තේරුම් ගත්තාම අපිට මෙතන පිළිතුර තෝරගන්න පුළුවන් ඇත්තටම. මොකද මේකේ තියෙන ඒකාකාර මන්දනයක්, මේකේ තියෙන නිකන් වැඩි වෙන මන්දනයක්. ඒතොර අඩු වෙන මන්දනයක් තියෙන්නේ මෙන්න පස්වෙනි උත්තරේ. හරි. එහෙම ඇවිල්ලා මේ එක තැනකදී යා අර පොළවේ වදින අවස්ථාව තමයි මේ ඍජුව දක්වලා තියෙන්නේ. යා පොළවේ වදින්නෙත් යම් ප්‍රවේගයක් සහිතවනේ. හරි. එතකොට එක්වරම පොළවේ වැදිලා ප්‍රවේගය ශුන්‍ය වෙලා යනවා. ඒක තමයි මේ පොඩි සිරස් ඉරකින් දක්වලා තියෙන්නේ. එතකොට මේකේ පිළිතුර අපිට 5 කියලා ගන්න පුළුවන්. හරි. නැවත ප්‍රකාශන ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒකත් පළවෙනි වටේ බලමු. නියැදියක අඩංගු විකිරණශීලී පරමාණු වල අර්ධායු කාලය පිළිබඳව පහත ප්‍රකාශ සලකා බලන්න. නියැදියේ පවතින විකිරණශීලී පරමාණු සංඛ්‍යාව සමග අර්ධායු කාලය වෙනස් වෙන්නේ නැහැ. කිසිසේත්ම නැහැ. හරි. බොහොම කියන්නේ පාඩමේ තියෙන බේසික්ම තියෙන කරුණු මේවා. පරමාණු වර්ගයේ මත මිසක් පරමාණු කොච්චරක් තිබුණාද කියන එක මත අර්ධායු කාලය රඳා පවතින්නේ නැහැ. වර්ගයේ අර්ධායු කාලය කොච්චරක්ද ඒක පරමාණු 10ක් තිබ්බත් 100ක් තිබ්බත් අර්ධායු කාලය එකමයි. එතකොට මේ ප්‍රකාශය වැරදි. පිළියෙල කරගත් නියැදියේ දින වකවානු සමග අර්ධායු කාලය වෙනස් වේ. එහෙම නැහැ. අර්ධායු කාලය කියන්නේ ඒ වර්ගයට අදාළ නිශ්චිතාංගයක්. හරි. ඒක මේ අද අපි හදාගත්ත නියැදියක් වුණත් නැත්නම් මීට අවුරුදු ගානකට කලින් තියෙන නියැදියක් පොළවෙන් ගත්තත් වර්ග දෙක සමානයි නම් අර්ධායු කාල සමානයි. හරි. දින වකවානු සමග අර්ධායු කාලය වෙනස් වෙන්න විදිහක් නැහැ. විකිරණශීලී පරමාණු අයනීකృత වුවත් අර්ධායු කාලය වෙනස් නොවේ කියලා තියෙන්නේ. නොවේ කිව්වොත් හරි. මොකද විකිරණශීලී පරමාණු අයනීකృత. කියන්නේ මේවා මේ අයන වෙන්නේ කොහොමද? ඉලෙක්ට්‍රෝන දීලා හෝ ලබාගෙන හෝනේ. එතකොට පරමාණුවක ඉලෙක්ට්‍රෝන සැකැස්ම කිසිම බලපෑමක් නැහැ යාගේ විකිරණශීලී භාවයට. මොකද ඉලෙක්ට්‍රෝන තියෙන්නේ න්‍යෂ්ටියෙන් එළිය. විකිරණශීලීතාවය කියන්නේ සම්පූර්ණ මේ න්‍යෂ්ටිය ඇතුලේ වෙන දෙයක්.
හරි ඉලෙක්ට්‍රෝන එක තියෙනවා දෙක ඉවත් වෙලාද වැඩිපුර ඇවිල්ලා දෙයා ධනායනයක්ද ඍණායනයක්ද ඉලෙක්ට්‍රෝන වලට මොනවා වෙලා තිබුණත් න්‍යෂ්ටියට එක වැදගත් නෑ න්‍යෂ්ටිය තමයි විකිරණ ශීලීතාවේ තියෙන්නේ ඒ අදාළ දේවල් ටික වෙන්නේ හරි එතකොට ඉතින් අයනීකෘත වුවත් අර්ධායු කාලය වෙනස් නොවේ කිව්වොත් හරි අර්ධායු කාලයටයි මේ එළියේ ඉලෙක්ට්‍රෝන වල සැකැස්මවල් වලට කිසිම සම්බන්ධයක් නෑ එතකොට අපිට C පමණක් සත්‍ය වේ කියන පිළිතුරට යන්න පුළුවන් අපි මේකත් බලාගෙන යනවද බලමු රූප සටහනේ කඩඉරෙන් දක්වා ඇති මාර්ගය ඔස්සේ කඩදාසියෙහි තලය මත ප්‍රදේශ දෙකක් හරහා ඉලෙක්ට්‍රෝනයක් ගමන් කරයි එක සහ දෙක ප්‍රදේශ දෙක තුළ පිළිවෙන B1 සහ B2 ඒකාකාර චුම්බක ක්ෂේත්‍ර පවතී චුම්බක ක්ෂේත්‍රවල දිශාවන්තම අපිට හොයන්න තියෙන්නේ එක ප්‍රදේශයේ පමණක් ඒකාකාර විද්‍යුත් ක්ෂේත්‍රයක් තලය තුලට පවතින අතර එය කතිර මගින් දක්වා ඇත හරි මං හිතන්නේ ඒක පොඩ්ඩක් පටලවන්නේ දීලා තියෙනවා අපි සාමාන්‍යයෙන් චුම්බක ක්ෂේත්‍ර තමයි ඔය කතිර සහ තිත් මගින් දක්වන්නේ මේගොල්ලෝ මෙතන විද්‍යුත් ක්ෂේත්‍රය එහෙම දක්වලා තියෙනවා එක සහ දෙක ප්‍රදේශ තුල චුම්බක ක්ෂේත්‍රයන්ගේ නිවැරදි දිශාව අපෙන් අහලා තියෙනවා හරි දෙක ප්‍රදේශය අපිට එකපාර ගන්න පුළුවන් මේ පැත්තට තමයි ගිහිල්ලා තියෙන්නේ ඒ කියන්නේ මෙතන චුම්බක ක්ෂේත්‍රය අපේ දෙසට තියෙන චුම්බක ක්ෂේත්‍රයක් කියලා අපිට ගන්න පුළුවන් එතකොට ඒකෙන් අපිට වර්ණ දෙකක් ඉවත් කරගන්න පුළුවන් වර්ණ දෙකක් අපිට ඉවත් කරගන්න පුළුවන් හරි ඊට පස්සේ අපිට ඕනනම් මේ හතරවෙනි වර්ණයත් ඉවත් කරගන්න පුළුවන් නේද මොකද මේ විදිහ වෙන්න බෑනේ ඒ කියන්නේ දැන් අපි හොයන්න තියෙන චුම්බක ක්ෂේත්‍රයේ දිශාව හරි එතකොට අපිට මේක ඉහළට හෝ පහළට හෝ නේද පෙන්වන්න වෙන්නේ මොකද දැන් මෙතන විද්‍යුත් ක්ෂේත්‍රය අපිට දීලා තියෙනවා තලය තුලට පවතිනවා කියලා. එතකොට චුම්බක ක්ෂේත්‍රයත් ඒ තුලටම පවතින බෑනේ චුම්බක ක්ෂේත්‍රය ඊට ලම්බක දිශාවකට තමයි අපි හිතන්න ඕනේ. ඒ නිසා අපි හතරත් මෙහිමම ඉවත් කරගමු. එතකොට අපිට හිතන්න වෙන්නේ මේක ඉහළටද පහළටද චුම්බක ක්ෂේත්‍රය පවතින්නේ කියලා අපි ඒකට නියමය දාලා බැලුවොත් මේක හැබැයි ඉලෙක්ට්‍රෝනයක් ගමන් කරන්නේ. මෙතන ඉලෙක්ට්‍රෝනයක් ගමන් කරන්නේ. එතකොට අපිට ධාරාව ගලනවා කියලා සලකන්න වෙන්නේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝනය ගමන් කරන පැත්තට නෙමෙයි අනිත් පැත්තට තමයි ධාරාව ගලනවා කියලා සලකන්න වෙන්නේ. එතකොට ඒකට අපි වමත් නීතිය දාලා බැලුවොත් අපිට තේරෙනවා බලය ක්‍රියාත්මක වෙන්නේ කඩදාසිය තුලට. කඩදාසිය තුලට ඉලෙක්ට්‍රෝනය මත. එතකොට ඒක නිෂේධනය වෙලා මේ ඉලෙක්ට්‍රෝනය හරි විදිහට යන්න නම් චුම්බක ක්ෂේත්‍රය මගින් බලය ක්‍රියාත්මක වෙන්න ඕනේ කඩදාසියෙන් එළියට. හරි එතකොට චුම්බක ක්ෂේත්‍රය මගින් කඩදාසියෙන් එළියට බලයක් ක්‍රියාත්මක වෙන්න නම් චුම්බක ක්ෂේත්‍රය පවතින්න ඕනේ මෙතනදී ඉහළ අතට. හරි එතකොට අපිට ආන්සර් එක දෙක කියලා ගන්න පුළුවන්. ඕගොල්ලෝ පොඩ්ඩක් අත මේවා කරගෙන බලන්න මට මේක වලට හරියට පැත්තක් පෙන්වන්න අමාරුයිනේ. හරි ඒක පොඩ්ඩක් අත පාවිච්චි කරලා චෙක් කරලා බලන්න. හරි අපි බලමු 25ත් අපි පොඩ්ඩක් තියලා යමු 20 නෙමෙයි 45 46 47 මේක මරු ප්‍රශ්නයක්. දැන් මේක බැලු බැලමට නිකක් මේ ඔක්කොම ප්‍රතිරෝධ වල සමක ප්‍රතිරෝධය ගණනය කරන්න හිතෙනවා නම් අන්න එතකොට මේක සෑහෙන අවුලක් නිර්මාණය වෙන ප්‍රශ්නයක්. බලන්න රූපයේ පෙන්වා ඇති අපරිමිත ඉනිමම් ප්‍රතිරෝධක ජාලය ඕම් එකක ප්‍රතිරෝධක වලින් සමන්විත වේ. මෙම ජාලයේ A සහ B ලක්ෂ අතර සමක ප්‍රතිරෝධය R නම් පහත කුමක් සත්‍ය වේද? හරි සමක ප්‍රතිරෝධය අපිට අහන්නේ ප්‍රකාශන ටිකක් දීලා තියෙනවා. දැන් හිතන්න මෙන්න මේක. දැන් මම මෙන්න මේ දෙක මෙතනින් පොඩ්ඩක් ගලවනවා. හරි ගලවලා මම අනිත් කොටස විතරක් ඇඳ ගන්නවා. මෙහෙම තියෙනවා. මෙහෙම තියෙනවා. මෙහෙම තියෙනවා. මෙහෙම. හරි. නැත්නම් මම මේක සම්පූර්ණ මේ පැත්තෙන්ම ගලව ගන්නම්කෝ. ඔන්න. මම ඔන්න මෙතනින් මේ විදිහට මේ දෙක ගලවනවා. හරි. දැන් මේ A සිට B දක්වා සමක ප්‍රතිරෝධය අපිට බොහොම සරලව පේනවා. ඕම් 3යි කියලා. මෙතන 1යි, මෙතන 1යි, මෙතන 1යි. ඕම් 3යි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ දෙපැත්තට සවි කරලා තියෙනවා. මෙන්න මේ වගේ ලොකු ස්කේල් එකක්. එහෙම නැත්නම් දිගට ප්‍රතිරෝධ පද්ධතියක්. හරි එතකොට මෙන්න මේ ප්‍රතිරෝධයට මෙන්න මේකට මෙන්න මේ ප්‍රතිරෝධයට මෙතනින් එහා තියෙන ඔක්කොම ඒවා මෙතනින් එහා තියෙන ඔක්කොම ඒවා සමාන්තරගතයි නේද මේ ප්‍රතිරෝධයට මෙතනින් එහා තියෙන මෙන්න මේ ප්‍රතිරෝධක සේරම සමාන්තරගතව සම්බන්ධ වෙලා තියෙනවා හරි එතකොට අපි දන්නවා සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධතියක සමක ප්‍රතිරෝධය
ඒ ප්‍රතිරෝධ පද්ධතියේ තියෙන කුඩාම ප්‍රතිරෝධකයේ අගයටත් වඩා අඩුයි. ඒක මතක දන්නේ පොයින්ට් එක මතක නම් මේ ප්‍රශ්නේ ඇත්තටම ඇති දෙයක් නෑ. හරි? සමාන්තරගත ප්‍රතිරෝධක පද්ධතියක සමක ප්‍රතිරෝධය ඒ ප්‍රතිරෝධ පද්ධතියේ තියෙන කුඩාම ප්‍රතිරෝධකයේ අගයටත් වඩා අඩුයි. හරි ඔයගොල්ලන්ට ඒක මතක නැත්නම් පොඩ්ඩක් හදලා බලන්න පොඩ්ඩක් එහෙම පද්ධතියක් අරගෙන සමක ප්‍රතිරෝධ ගණනය කරලා බලන්න. සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධතියක් නම් සමක ප්‍රතිරෝධයේ අගය ඒ පද්ධතියේ තියෙන කුඩාම ප්‍රතිරෝධකයේ අගයටත් වඩා අඩුයි. හරි? එතකොට දැන් මේ A සහ B අතර තියෙන්නේ මේක සහ මේක විතරක් නෙමෙයි. අනිවාර්යෙන් මෙන්න මේ කුට්ටියෙන් මේ ලොකු කෑල්ලෙන් එන අගයකුත් තියෙනවා. දැන් මේ දෙක විතරක් තිබ්බනම් මෙන්න මෙහෙම මෙතන A සහ B විදිහට මේ ප්‍රතිරෝධකයේ විතරක් තිබ්බනම් මේකේ සමක ප්‍රතිරෝධය ඕම් 2ක් වෙන්න ඕනේ. හරි? හැබැයි නෑ මෙතන ඉඳන් ලොකු කෑල්ලක් තියෙනවා. ඒ නිසා ඕම් 2ක් වෙන්න බෑ. අනිවාර්යෙන් ඊට වඩා අඩු වෙන්න ඕනේ. හැබැයි ඕම් 3ක් වෙන්න පුළුවන්ද? ඕම් 3ක් වෙන්න පුළුවන්ද? ඕම් 3ක් වෙන්නේ මේ කොටස නොතිබ්බනම්. මේ කොටස මෙතනින් එහාට නොතිබ්බනම් මෙන්න මේ ප්‍රතිරෝධක 3 විතරක් මේ විදිහට තිබ්බනම් ඕම් 3ක් වෙනවා. හැබැයි එහෙම නොවෙන්නේ මෙන්න මෙහෙම සෙට් එකක් දිගට සම්බන්ධ කරලා නිසා. මෙහෙම සම්බන්ධ කරාම මොකද වෙන්නේ? මේ සම්පූර්ණ මුළු කොටස මගින්ම ඇති කරන සමග ප්‍රතිරෝධය අනිවාර්යෙන් ඕම් 1ටත් වඩා අඩු වගයක් තමයි එන්නේ. ඕම් 1ටත් වඩා අඩු වගයක් තමයි එන්නේ. හරි? එතකොට දශම ගාන. එතකොට සමග ප්‍රතිරෝධයට මොකද්ද වෙලා තියෙන්නේ? 2ට වඩා වැඩි. හැබැයි 3ට වඩා අඩු අගයක් වෙන්න ඕනේ සමග ප්‍රතිරෝධය. මොකද මේ දෙක නිසා නියත ඕම් 2ක් ඇති කරනවා. එතකොට මේ මුළු එක නිසා ඇති කරන්නේ දශම ගාන 3ක් වෙන්න විදිහක් නැහැ. මොකද 3ට වඩා අඩු වෙන්න ඕනේ මෙයාව සමාන්තරගතව තව ප්‍රතිරෝධක වලට සම්බන්ධ කරලා නිසා. ඒ නිසා මෙන්න මේ 2ට වඩා වැඩි 3ට වඩා අඩුයි කියන උත්තරය තමයි මේකට එන්නේ. හරි? එහෙම නැත්නම් මේකේ මේ අනිත් උත්තර එක තර්ක කරලා සමහරවිට මේකට උත්තරේ ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට හිතන්න පුළුවන් අනිවාර්යෙන් 2ට වඩා අඩු වෙන්න විදිහක් නැහැ. 2ට සමාන වෙන්න විදිහකුත් නැහැ මෙයා තියෙන නිසා. 3ට වඩා වැඩි වෙන්න විදිහකුත් නැහැ. 3ට වඩා වැඩි වෙන්න බෑනේ කොහොමද 3වත් වෙන්න විදිහක් නැහැ. හරි? එතකොට 3 වෙන්නත් බෑ. එහෙම හිතලා උත්තරයට යන්නත් පුළුවන්. හරි? මොකද මේකේ උත්තර ටිකත් හරි සරල විදිහට තමයි දීලා තියෙන්නේ මේ ප්‍රශ්නේ. 48 49 50. හරි. ටිකක් සුළු කිරීම තියෙන ප්‍රශ්න ටිකක් මේ ටික. ඔන්න අපි ප්‍රධාන වශයෙන් පළවෙනි වටේ ඉවර කරගත්ත MCQ එකේ. හරි? හැබැයි මේකේ සමහර ප්‍රශ්න තිබුණා අර එක් ළමයා ඒ පාඩමට දක්වන දක්ෂතාවය අනුව ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ පළවෙනි වටේද දෙවෙනි වටේද කියලා. මොකද මම අර සමහර කෙටි ක්‍රම පාවිච්චි කරපු ගැටලු වල සමහර අයෙක්ට ඒවා දෙවෙනි වටේට යන්න සුදුසු ප්‍රශ්න වෙන්න ඉඩ තිබුණා. අපි දැන් නැවත පේපර් එකේ උඩට ගිහිල්ලා අපි අර මගහැරලා ආපු ප්‍රශ්න වල ඉඳන් ඉතුරු වෙච්ච ප්‍රශ්න ටික කරගෙන එමු. මුලින්ම අපි මගහැරපු ප්‍රශ්නය තියෙන්නේ මුල් හරි ප්‍රශ්න වලට මම අන්න සලකුණක් දැම්මා. හරි 13 වෙනි ප්‍රශ්නේ. මෙතනින් නම් අපි බලාගෙන යමු දෙවෙනි වටේ. මේකේ තියෙනවා වසන ලද දොරකින් සම්බන්ධ වූ එකම උෂ්ණත්වයේ ඇති A සහ B යාබද කාමර දෙකක ආරම්භක සාපේක්ෂ ආර්ද්‍රතාව පිළිවෙලින් 60 සහ 90 වේ. ඒ කාමරයේ පරිමාව B කාමරයේ පරිමාව මෙන් දෙගුණයකි. එම උෂ්ණත්වයේදීම බොහෝ වේලාවක් දොර විවෘතව තබන ලද්දේ නම් කාමරවල අවසාන සාපේක්ෂ ආර්ද්‍රතාව කොපමණ වේද? හරි. මේකේ හැබැයි අපිට වාසියක් කරලා තියෙනවා මේ ගානේ මොකක්ද? උෂ්ණත්ව වෙනසක් නැහැ. උෂ්ණත්ව වෙනසක් නැහැ. එකම උෂ්ණත්වයේ. එතකොට අපිට හරිම පහසුයි පරිමාවත් අවශ්‍ය වාෂ්ප ස්කන්ධය ජල වාෂ්ප නේද? ජල වාෂ්ප ස්කන්ධයත් සමානුපාතිකයි කියලා ගන්න පුළුවන් උෂ්ණත්ව වෙනසක් නැති වුණාම. හරි මේගොල්ලෝ අපිට කියන විදිහට දැන් මෙහෙමනේ A කියලා කාමරයක් තියෙනවා. එයා 2V B V නම් B කියන කාමරේ V නම්. හරි මේ දෙක අතර දොරක් තියෙනවා කියලා කියන්නේ ඒ දොරෙන් මේ දෙන්න මේව කරන්න පුළුවන් කියලා කියන්නේ. අපි සාපේක්ෂ ආර්ද්‍රතාවයේ අර්ථ දැක්වීම මේ දෙන්නට ලියුවොත් මෙයා 160ක්ලු අපි හිතමු දැන් මෙයාගේ තියෙන ස්කන්ධය M1 කියලා. අපි B ගේ සංතෘප්ත කරන්න අවශ්‍ය ස්කන්ධය M කියලා හිතමු. එහෙම හිතුවොත් මෙයා අපිට කෙලින්ම 2M කියලා ගන්න පුළුවන්. මොකද එකම උෂ්ණත්වයේ නිසා. හරි එතකොට ඒක වැඩි කිරීම
100 තමයි මේ 60 ඇවිල්ලා තියෙන්නේ. දෙවෙනි එකට අපිට ලිව්වොත් 90යි කියලා තමයි කියන්නේ. මම එයාට ගන්නම් M2 කියලා. බෙදීම M වෙන්නේ. එතකොට එයාගේ අවශ්‍ය ජල වාෂ්ප ස්කන්ධය ඒව සන්තුෂ්ට කරන්න ඒක වැඩි කිරීම 100%. හරි. මෙන්න මේ වගේ ප්‍රකාශන දෙකක් තමයි අපිට එන්නේ. ඊට පස්සේ දැන් මේ දෙක එකතු කරාම නව සාපේක්ෂ ආර්ද්‍රතාව අපිට ගන්න පුළුවන්. මේ M1 සහ M2 කියන දෙන්නම එකතු කරලා බෙදනවා සම්පූර්ණ ප්‍රමාණයෙන්. ඒ කියන්නේ 3යි M ගින්. හරි. එතකොට තමයි මේක මිශ්‍ර වුණාම එන සම්පූර්ණ සාපේක්ෂ ආර්ද්‍රතාව අපිට ලැබෙන්නේ. ඒක 100%න් වැඩි වෙන්නත් ඕනේ. හරි. මේක තමයි දැන් සාමාන්‍යයෙන් ඕගොල්ලෝ හදන ක්‍රමය. මේ ගාන හදන ක්‍රමය. එහෙම නැතුව ඕගොල්ලන්ට ඕන නම් මම මේ කළපු සුළු කිරීමම එකපාර හිතලා කරන්න පුළුවන් මේ වගේ ප්‍රශ්නයක. මේගොල්ලෝ කියන්නේ ඔන්න මෙයා V නම් එක කාමරයක් V නම් අනිත් කාමරේ 2යි V කියලා කියනවා. එතකොට මේ දෙගුණයක පරිමාවක් තියෙන කාමරය තමයි මෙයාලා කියන්නේ අපිට 60ක් කියලා මේ වෙලාවේ ආර්ද්‍රතාව වෙන්නේ. මේ වෙලාවේ සාපේක්ෂ ආර්ද්‍රතාවය. අනිත් එකේ මේගොල්ලෝ අපිට කියනවා 90ක් කියලා. හරි. එතකොට ඇත්තටම මේ V කොටස් 3ක් නේද තියෙන්නේ පරිමා? V කොටස් 3ක් නේද තියෙන්නේ මෙතන? ඒ V කොටස් 3 තියෙන්නේ දෙකක්ම 60ක් තියෙන විදිහටත් අනිත් එක 90ක් තියෙන විදිහට. හරි. හැබැයි මේ තියෙන්නේ V කොටස් 3ක්. හරි. එතකොට 60 දෙකක් 120යි මට මෙතන එනවා 210ක් කියලා. ඒක සම්පූර්ණ මේ කොටස් 3ට බෙදුවාම සමානව බෙදෙන්නේ 70ක් විදිහට. හරි. එතකොට මේකේ ඔයගොල්ලෝ අර විදිහට සුළු කරත් එන්නේ ආන්සර් එක 70ම තමයි. ඒ කියන්නේ මෙතන මම මේ කරලා තියෙන අර ඔයාලගේ මතකද අර තියෙන්නේ සම්බන්ධයක් මොකද්ද මේ ඔයගොල්ලෝ ගන්නේ වායු නියම වල P1 V1 ධන P2 V2 අපි බෙදනවා V1 ධන V2 වලින් මෙහෙම අරගෙන අපි හදන්නේ. ඒ වගේ දෙයක් තමයි මම මේ මෙතන කරලා තියෙන්නේ. හරිද? පරිමාව දෙගුණයක් වෙන එකක තියෙනවා 60ක්. ඒ වගේම පරිමාව එක් ගුණයක් වෙන එකක තියෙනවා 90ක්. එතකොට 60 කොටස් දෙකකුයි 90 කොටස් එකකුයි අරගෙන දෙක එකතු කරලා සම්පූර්ණ කොටස් 3ට බෙදුවාම අපිට එනවා මේක සම්පූර්ණයෙන් අර සමතුලිත වෙච්ච වෙලාවේ එක කොටසකට ලැබෙන්න ඕනේ ප්‍රමාණය. හරි. එතකොට 70 ඒක ඉතින් 170 මොකද මේ 60 සහ 90 ගත්තෙත් මම 100ට අගයන නිසා මේක 170 කියලා ගන්න පුළුවන්. හරි. ඒක තමයි සරල ක්‍රමය. එහෙම නැත්නම් ඕගොල්ලෝ මේ විදිහට මේ ප්‍රකාශනය ලියාගත්තට පස්සේ මේ විදිහට ඔයාලා වෙනවනේ. හරි. මේ විදිහට ප්‍රකාශනය ලියාගත්තට පස්සේ ඔයාලට ඕන නම් M1ට මේකෙන් ආදේශ කරන්න පුළුවන්, M2ට මේකෙන් ආදේශ කරන්න පුළුවන්. ඒ කරලා ඔයගොල්ලෝ පිළිතුර සුළු කරත් ඔයගොල්ලන්ට වෙන මේ 170 කියන අගය ගන්න පුළුවන්. හරි. ඒ විදි දෙකෙන් කැමති විදිහකට හදන්න. ඔයගොල්ලන්ට අර පුරුදු ක්‍රමේ මේ වෙලාවේ පහසු නම් ඒ ක්‍රමයට හදන්න ගැටලුවක් නැහැ. නමුත් අර දෙවෙනි වටේක අපි හදිසියෙන් මේ ගණන් ටික හදාගෙන යද්දි මේ වගේ සරල සුළු කිරීම ගොඩක් වැදගත් වෙන්න පුළුවන් MCQ පේපර් එකකදී. හරි. ඊළඟට අපි බලමු 16 වෙනි ප්‍රශ්නය. ස්කන්ධයේ M වූ අංශුවක් සරල අනුවර්තී චලිතයක යෙදේ. අංශුවේ උපරිම ප්‍රවේගය සහ උපරිම ත්වරණ පිළිවෙලින් V සහ A නම් අංශුවේ කෝණික සංඛ්‍යාතය ඔමේගා දෙනු ලබන්නේ. මේක අපිට දත්ත විදිහට දීලා තියෙන්නේ V සහ A කියන දෙක. A කියලා තියෙන උපරිම ප්‍රවේග සහ උපරිම ත්වරණ ගැන. හරි. එතකොට උපරිම ප්‍රවේගය අපි ගන්න කොහොමද සරල අනුවර්තීය චලිතයක විස්තරයේ දිනේද අපි ගන්න. එතකොට V සමානයි A ඔමේගා වලින් අපිට ගන්න පුළුවන් මෙයාගේ උපරිම ප්‍රවේගය ලැබෙනවා කියලා. එතකොට උපරිම ප්‍රවේගයට කැපිටල් V දීලා තියෙන්නේ. හරි. ඊට පස්සේ උපරිම ත්වරණය දීලා තියෙනවා A කියලා. උපරිම ත්වරණයට අපිට තියෙන ප්‍රකාශනය මොකක්ද? උපරිම ත්වරණය අපිට ගන්න පුළුවන් ඔමේගා වර්ග A කියලා. ඔමේගා වර්ග A කියලා. හරි. ඔන්න ඔය ප්‍රකාශන දෙක මතක් වුණා නම් මෙතනින් අපිට බොහොම පහසුවෙන් උත්තරය ගන්න පුළුවන් නේද? අපි නිකමට මේ දෙක බෙදලා බලමු. A සමානයි ඔමේගා වර්ග බෙදීම A මම බෙදනවා මෙන්න මේ විදිහට. එතකොට මට ඔමේගා එකක් ඉවත් කරන්න පුළුවන්. කැපිටල් A ඉවත් වෙනවා. ඔමේගාව මට ලැබෙනවා A බෙදීම V කියලා.
මෙච්චරයි නේද කරන්න තියෙන්නේ. අපිට ආන්සර් එකක් තියෙනවා. අංක 4. හරි. ඇත්තට මේක ඕන අපිට පළවෙනි වටේ වුණත් හදන්න තිබුණු ප්‍රශ්නයක් නේද? v සමාන a ඔමේගා ඒක හරි. සිම්පල් a ඔමේගා වර්ගයේ. ඔව් මේ ප්‍රකාශන දෙක මතක් වුණා නම් ඇත්තටම මේක පළවෙනි වටේත් බොහොම පහසුවෙන් හදන්න පුළුවන් ප්‍රශ්නයක්. ඔමේගා සම්බන්ධ වෙන ප්‍රකාශන දෙකක්ම හැබැයි ඔයගොල්ලෝ එකපාර ඍජුව ලියා ගන්න ඕනේ. එතකොට වැඩි පහසුයි. අපි 17ත් බලමු. AB විභවමාන කම්බියේ දිග සෙන්ටිමීටර් 600ක් නේද? සෙන්ටිමීටර් 600ක් හා ප්‍රතිරෝධය ඕම් 10ක් වේ. R ප්‍රතිරෝධ පෙට්ටියකි. R යගේ ඕම් 70ට සකස් කළ විට සන්තුලන දිග සෙන්ටිමීටර් 280ක් වේ. R යගේ ඕම් 80ට වෙනස් කළ විට නැවත සන්තුලනයක් ලැබීම සඳහා J සර්පණය අතුර පෙර පිහිටුම් සිට කොපමණ දුරකට ගෙන යා යුතුද? දැන් එතකොට මේකේ කම්බිය වෙනස් කරලත් නැහැ, විද්‍යුත්ගාමක බලය වෙනස් කරලත් නැහැ. ප්‍රතිරෝධය විතරමයි වෙනස් කරලා තියෙන්නේ. හරි? එතකොට මේක මේ නිකන් සමානුපාතික ගානක් නේද? මුලින් ප්‍රතිරෝධය 70ට සන්තුලන දිග 280ක් ආවා කියනවා. 70 නෙමෙයි හැබැයි අමතක කරන්න එපා මේ 10 හොඳේ. මුලින් R යගේ 70යි කම්බිය කොහොමත් 10ක් තිබුණා. එතකොට මුලින් තිබිලා තියෙන ඇත්තටම ප්‍රතිරෝධය 80ක් නේ ඔක්කොම. 80ට ඇවිල්ලා තියෙනවා සන්තුලන දිග 280ක්. අපිට කියනවා R යගේ 80 කරාම එතකොට කම්බිය කොහොමත් 10ක් තියෙනවා. එතකොට ඔක්කොම ප්‍රතිරෝධය 90යි. සන්තුලන දිග තමයි අහලා තියෙන්නේ. ඉතින් නිකම්ම සමානුපාතිකත්වය දාන්න තියෙන්නේ 80ට 280ක් නම් 90ට කීයද? 80ට 280ක් නම් 90ට කීයද? බිංදුවෙන් කපන්න පුළුවන්. 4ෙන් කැපුවොත් 4 8 2යි. 4ෙන් කැපුවොත් 4 වරක් 5 20යි 26යි 4ක් 5 20යි 4ක් 6 24යි 4ක් 7 28යි. නම්බරක් අත 630ක් වෙනවා මේ බිංදුවත් එක්ක 200 නෑ 315යි 315ක් කියලා අගයක් කරනවා. හැබැයි මේ සම්පූර්ණ දිග අපෙන් අහන්නේ J සර්පණය අතුර පෙර පිහිටුමේ සිට කොපමණ දුරකට ගෙන යා යුතුද? හරි. එතකොට පෙර පිහිටුම කීයද? 280 සෙන්ටිමීටර්. හරි. 315යි ඍණ 280. අපිට කීයක් දෙන්නේ? 35ක් නේ. 35යි. 35 කියලා උත්තරයක් තියෙනවා. හරි. බොහොම සරල නිකන් සමානුපාතිකත්වය විතරක් අහන අර O level මට්ටමේ න ගැටලුවක් නේද මේක න. හරි. මේකත් ඔන්න අපිට පළවෙනි වටේ හදන්නත් තිබුණා. හරි. හරි. අපි බලමු මේ ඔක්කොම හරි. මෙතන තියෙනවා ප්‍රශ්න දෙකක් අපි බලමු. 21 වෙනි ප්‍රශ්නේ. නොගැසුම් ප්‍රශ්නයක් තියෙන්නේ. එකිනෙකෙහි දිග සෙන්ටිමීටර් 50ක් වන සර්වසම විවෘත නල දෙකක් සෙල්සියස් අංශක 15 දී එහි මූලික තාන වලින් නාදවේ. වාතයේ ධ්වනි ප්‍රවේගයේ උෂ්ණත්වය සමග විචලනය v සමානයි 331 ධන 0.6යි තීටා. හරි. ඒගොල්ලෝ අපිට සමීකරණයක් දීලා තියෙනවා. ඒක විස්තර කරලා තියෙනවා තීටා සෙල්සියස් වලින් මනිනවා කියලා. එක්නාලියක උෂ්ණත්වය සෙල්සියස් 30 දක්වා වැඩි කළේ නම් තත්පරයකදී ඇතිවන නොගැසුම් සංඛ්‍යාව කොපමණද කියලා අපෙන් අහලා තියෙනවා. එතකොට සෙන්ටිමීටර් 50ක් වන විවෘත නල දෙකක් කියලා තමයි කියන්නේ. අපි පොඩ්ඩක් මේක බලමු මෙහෙම. විවෘත නල දෙකක්. හරි. අපි එක නලයක් පොඩ්ඩක් හිතමු. විවෘත නලනේ. විවෘත නල උඩහම මෙන්න මේ වගේ තමයි තරංගය ඇති වෙන්නේ. මේ විදිහ හරිනේ. හරි. මූලික තාණයනේ. එතකොට මූලික තාණය ඔය විදිහට තමයි සකස් වෙන්න වෙන්නේ. හරි. එතකොට මේකේ නලයේ දිග අපිට සෙන්ටිමීටර් 50යි කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ ලැම්ඩා එන්න ඕනේ මේකේ දෙගුණයක් නේ. එතකොට සෙන්ටිමීටර් 100යි. ඒ කියන්නේ මීටර එකක් තමයි ලැම්ඩා එන්න ඕනේ. හරි. ඊට පස්සේ අපිට මේගොල්ලෝ සමීකරණයක් තියෙනවා ධ්වනි වේගය හොයාගන්න. අපි 15 දී ධ්වනි වේගය හොයමු. සෙල්සියස් අංශක 15 දී ධ්වනි වේගය v1 කියලා මම ගන්න. ඒක හොයන්න පුළුවන් 331 ධන 0.6 වතාවක් සෙල්සියස් අංශක 15 තමයි පළවෙනි අවස්ථාව. එතකොට මට එනවා මේකේ 6 වරක් 15යි 0.6 වුණොත් 340ක් එන්න ඕනේ. ඊට පස්සේ 30 දී අපි බලමු ප්‍රවේගය 331 ධන 0.6 වතාවක් 30 කියලා ගන්නවා මම. එතකොට මට එන්නේ 349ක්. 349. ඊට පස්සේ මට පුළුවන් මේකට v සමානයි f ලැම්ඩා දාන්න. පළවෙනි එකට දාමු 340
340 සමානයි F1 වැඩි කිරීම 1 හරි පහසුයි නේද මොකද එක දීලා තියෙන අපිට මීටර වලින් දැම්මහම එකනේ එන්නේ එතකොට 349 තමයි F2 ට එන්නේ එතකොට කෙලින්ම F2 ඍණ F1 කොහොම හැදුවත් එකයි අංශක නෙමෙයි හර්ට්ස් 9යි එන්නේ හරි සෑහෙන පහසුයි මේක මේ අපිට තරංගායමේ මීටර එකක් එන විදිහට දීලා තියෙන නිසා ලොකු සුළු කිරීම මොකුත්ම නැහැ මේකෙදි එකපාර ඕනනම් ඕගොල්ලන්ට මනෝමයෙන් හිතන්නත් පුළුවන් නේද එකපාර ඕගොල්ලන්ට කල්පනා වුණොත් මේ වගේ නලයක මූලික තාණය සකස් වෙන්නේ මේ විදිහයි කියලා ඕගොල්ලන්ට එකපාර හිතෙනවා මේකේ දෙගුණේ තමයි එහෙන් පිටින්ම මෙයාගේ ලැම්ඩා වෙන්නේ කියලා. හරි. එතකොට ලැම්ඩා මීටර 1යි කියලා තේරෙනවනේ. එතකොට ඕගොල්ලන්ට කෙලින්ම මේ සමීකරණය මනෝමයෙන් හිතන්න තියෙන්නේ. එතකොට මේ සමීකරණ දෙකේ අන්තරයක් ගන්න නිසා ඕගොල්ලන්ට 331 හිතන්න ඕනෙත් නෑ. ඇත්තටම ඕගොල්ලන්ට හිතන්න තියෙන්නේ එතකොට උෂ්ණත්ව වෙනස. උෂ්ණත්ව වෙනස එතකොට 30 සහ 15 අතර උෂ්ණත්ව වෙනසක් කියන්නේ අංශක 15යි උෂ්ණත්ව වෙනස. එතකොට එහෙම හිතින් ගොඩනගාගෙන ඇවිල්ලා තරකේ ඔයාලා කෙලින්ම ඒ වෙනස උෂ්ණත්ව වෙනස මෙන්න මේ සමීකරණයේ ඉතුරු වෙන 0.6න් වැඩි කරා හරි එතකොට 0.6 වරක් 15 ඒත් හර්ට්ස් 9 එනවා හරි ඒ විදිහට මනෝමයෙන් හිතලා හැදුවත් ගැටලුවක් නැහැ ඒක එකපාරට හිතා ගන්න බැරි නම් මේ විදිහට පොඩ්ඩක් මූලික තාණය සටහනක් දාගෙන හැදුවත් ගැටලුවක් නැහැ හරි ඒක මේ අර මං කියපු විදිහට හිතන්න පුළුවන් නම් මේකේ ලැම්ඩා ඉන්නේ මීටර 1යි ඒ නිසා ලැම්ඩා නොසලකා හැරලා අපිට කෙලින්ම මේ දෙකේ අන්තරය ගන්න පුළුවන් එතකොට මේ දෙකේ අන්තරය ගද්දි මේ 331ක් කැපිලා යනවා ඒක හිතන්නත් ඕනේ කෙලින්ම 0.6ට උෂ්ණත්වාන්තරය වැඩි කරා නම් උත්තරේ එනවා කියලා එකපාර හිතන කෙනෙක්ට ඇතරම් මේක පළවෙනි වටේ බොහොම පහසුවෙන් හදාගෙන යන්නත් පුළුවන් ප්‍රශ්නයක් වෙනවා. හරි. අපි බලමු අපේ ඊළඟ ප්‍රශ්නය. මේක එතකොට හර්ට්ස් 9 තමයි උත්තරේ එන්න ඕනේ. නොගැසුම් සංඛ්‍යාවනේ හරි. එතකොට දෙක අතර වෙනස එකකින් එනවා. ස්කන්ධයන් පිළිවෙලින් 0.5ක් හා කිලෝ 1ක් වූ A හා B කුට්ටි දෙකක් සැහැල්ලු සුමට කප්පියක් වටා යවූ සැහැල්ලු අවිතන්‍ය තන්තුවක් මගින් රූපේ දක්වා ඇති පරිදි සම්බන්ධ කර ඇත ස්පර්ශ වන සියලුම පෘෂ්ඨ අතර ගතික ඝර්ෂණ සංගුණකය 0.25ක් වේ B කුට්ටිය වම් පසට නියත වේගයෙන් චලනය කිරීමට එමත යෙදිය යුතු බලය. හරි. මේකේ මුලින්ම යට එක ගැන හිතුවොත් මේ පැත්තට FB එයාගේ ඝර්ෂණ බලය ඇති වෙනවා. ඊට පස්සේ මේ දෙපැත්ත මේ පැත්තට T තියෙනවා. T සමාන වෙන්න ඕනේ එකම තන්තුවක්නේ. හරි. එතකොට උඩට තියෙනවා අභිලම්බ ප්‍රතික්‍රියාව මේක R1 මේක R2 කියලා ගන්නම් මෙයා R1 කියලා ගන්නම්. හරි. එතකොට මේ දෙන්න අතර ඝර්ෂණ බල මම මාක් කරන්න යන්නේ නැහැ. මොකද උඩ එකට යට එක නිෂේධනය වෙලා යන නිසා මම සම්පූර්ණ පද්ධතියම සලකලා මෙයාට F සමානයි m දාන්න. හරි. සම්පූර්ණ පද්ධතියම සලකලා අපි F සමානයි m දාමු. F සමානයි m දාමු. එතකොට මෙයාගේ ත්වරණයක් නැහැ නේද? මෙයාගේ කිසිම ත්වරණයක් නැහැ. ඔව් නියත වේගයෙන් චලනය කිරීමට අවශ්‍ය බලය නැහැනේ. ඒ කියන්නේ ත්වරණයක් නැහැ. එතකොට මේ F බලය සමාන වෙන්න ඕනේ 2යි T ධන FB ට. හරි. ඊට පස්සේ මට 2යි T ලියන්න පුළුවන්. මෙන්න මේ උඩ ස්කන්ධය ගැන විතරක් හිතලා මෙයා ගැන විතරක් හිතලා එතකොට මෙයාගේ මේ T සමාන වෙන්න ඕනේ මෙයා මත මේ පැත්තට ඇති කරන ඝර්ෂණ බලයට. හරි. ඝර්ෂණ බලයට μ R. එතකොට μ අපි දන්නවා 0.25යි අපිට දීලා තියෙනවා. R මෙතන එන්නේ කීයද? R මෙතන එන්නේ මෙයාගේ ස්කන්ධය 0.5යි කිලෝග්‍රෑම්. ඒ කියන්නේ මෙතන එන්නේ R 5යි. හරි. එතකොට T මට ගන්න පුළුවන් 0.25 වැඩි කිරීම 5 කියලා. එතකොට FB මට ගන්න පුළුවන් ඒත් μR ම තමයි. μ වෙනුවට අපි ගමු ඒ 0.25යි මට මේ 0.25 වෙනකොට ඕනනම් ඔව් එකයට 4 දාගන්න පුළුවන්. මම එහෙම දාගන්න මට ඒතර සුළු කරන්න පහසු වෙයි. මෙතන එකයට 4යි. එතකොට μR ට මෙතන දෙන්නගෙම ස්කන්ධ සලකන්න වෙයි. එතකොට එක්කෙනෙක් 0.5යි අනිත් එක්කෙනා 1යි. එතකොට ඒ කිලෝග්‍රෑම් වලින්නේ නිව්ටන් වලින් ගත්තොත් දෙන්නම එතකොට 15. හරි. මෙන්න මෙහෙම එකක් තමයි එන්නේ. 5 2 10යි 15යි 25 බෙදීම 4ක් කියලා එනවා. ඒ කියන්නේ 6.25යි නිව්ටන් කියලා පිළිතුරක් ලැබෙනවා. එතකොට අංක 4 තමයි පිළිතුර විදිහට
ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඒක මුලින්ම පද්ධතියට මම f සමාන m මේ දාපු එක කළේ. එතකොට නියත ප්‍රවේගයෙන් නිසා මට එක පැත්තකට තියෙන බල අනිත් පැත්තට තියෙන බල එහෙම නැත්නම් තිරස් බල සමාන කරා, තිරස් සංරේඛ සමාන කළා. ඊට පස්සේ මම මේ t ව හොයාගන්න උඩ බොක්ස් එක ගැන විතරක් හිතුවා. එතකොට ඒක ගැන විතරක් හිතද්දී ඒකේ තිරසට බල තියෙන්නේ මේ පැත්තට t එක තියෙනවා. එතකොට අනිත් පැත්තට තියෙන්නේ යට පෙට්ටියෙන් එයා මත ඇති කරන ඝර්ෂණ බලය μr. එතකොට μ දීලා තියෙනවා 0.2৫ කියලා. R ගන්න පුළුවන්. එයාගේ ස්කන්ධය දීලා තියෙනවා 0.5 කියලා. ඒ කියන්නේ R 5ක් කියලා ගන්න පුළුවන්. ඒ විදිහට තමයි ඒක හදාගත්තේ. හරි. අපි ඊළඟ ප්‍රශ්න ටික බලමු. ඊළඟට අපිට තියෙනවා ප්‍රශ්න ටික අපි බැලුවා. ප්‍රස්ථාර ප්‍රශ්නයක් තියෙනවා අපි බලමු. කාලය t සමාන බිඳුවේදී නිශ්චලව ඇති ස්කන්ධ m වූ වස්තුවක් f බලයක් යටතේ සරල රේඛාවක් දිගේ චලනය වන විට එම බලය කාලය සමග විචලනය ප්‍රස්ථාරයෙන් දැක්වේ. හරි, කාලය සමග බලයක විචලනයක් තමයි දීලා තියෙන්නේ. පහත දී ඇති ඒවායින් නිවැරදි ප්‍රකාශය තෝරන්න. ප්‍රකාශන ප්‍රශ්නයක් නේ, අපි මේ මිස් කරලා ගින් තියෙන්නේ. කමක් නැහැ. චලනයේ ආරම්භයෙන් පසුව වස්තුවේ ප්‍රවේගය ශුන්‍ය වන්නේ. හරි. මේක ඇත්තටම ටිකක් පරණ උසස් පෙළ පේපර් එකක පරීක්ෂා කරපු සංකල්පයක්ම තමයි. මේක අපි තේරුම් ගන්න ඕනේ දේ මේ ප්‍රස්ථාරයෙන් අපිට ලබා දෙන දත්තය මොකක්ද කියලා. ඒක තමයි ඔයගොල්ලෝ දන්නවා නේද මෙන්න මේ සම්බන්ධය. මේක f සමානයි m පසු ප්‍රවේගයේ ඍණ පෙර ප්‍රවේගයේ බෙදීමට. මේක නිව්ටන්ගේ දෙවන නියමය ඇසුරෙන් අපි ගොඩනගාගත්ත සමීකරණයක්. එතකොට මේකේදී ඔයගොල්ලන්ට පේනවා f t ගුණිතයෙන් මම මේ කාලය එහා පැත්තට ගුණ කරොත් f t ගුණිතයෙන් මට මොකද්ද ලැබෙන්නේ? ft ගුණිතයෙන් මට ලැබෙන්නේ ගම්‍යතා වෙනසක්. හරි. එතකොට ft ගුණිතය කියන්නේ මොකද්ද මේ ප්‍රස්ථාරයට අදාළ වුණා? මේ ප්‍රස්ථාරයේ ආවරණය වන වර්ගඵලය තමයි ft ගුණිතය කියන්නේ. ඒ කියන්නේ මේ අපිට දීලා තියෙන ප්‍රස්ථාරයේ වර්ගඵලයෙන් අපිට දෙන්නේ දත්තය මොකක්ද? ගම්‍යතා වෙනස. මේ ප්‍රස්ථාරයේ වර්ගඵලයෙන් ආවරණය වෙන වර්ගඵලයෙන් අපිට දෙන්නේ ගම්‍යතා වෙනස. හරි. එතකොට මේගොල්ලෝ අපිට කියන්නේ මේ කියන වස්තුව මුලින්ම ගමන පටන් ගත්තේ ප්‍රවේගයක් නැතුව ප්‍රවේගය ශුන්‍යයෙන්. හරි. සහපෙන් අහන්නේ ආරම්භයෙන් පසු වස්තුව නැවත නිශ්චල වෙන. එහෙම නැත්නම් ප්‍රවේගය ශුන්‍ය වෙන අවස්ථාව තමයි අහන්නේ. හරි. එතකොට මෙයා නිශ්චලව තමයි පටන් ගන්න. ඊට පස්සේ මෙයා චලනය වෙනවා. ඒ කියන්නේ මොකක් හරි ගම්‍යතාවයක් එයාට එකතු කර ගනිමින් එයා චලනය වෙනවා. එතකොට එයා ආපහු නිශ්චල වෙන්න නැහැ. එහෙම නැත්නම් එයාගේ ප්‍රවේගය ශුන්‍ය වෙන්න නම් මොකක්ද වෙන්න ඕනේ? එයායි එකතු කරගත්ත ගම්‍යතාවය ආපහු එයාගෙන් නැති වෙලා යන්න ඕනේ. හරි? ගම්‍යතාවයක් නැති අවස්ථාවකට එයා ඉන්න ඕනේ. හරි, ඒක අපි හොයාගන්නේ කොහොමද? මේ ප්‍රස්ථාරයෙන් අපිට ප්‍රස්ථාරයේ වර්ගඵලයෙන් අපිට පෙන්නනවා ගම්‍යතා වෙනසක්. එතකොට ගම්‍යතා වෙනස ශුන්‍ය වෙන තැනක් අපි ගන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රස්ථාරයේ ධන වර්ගඵලය ඍණ වර්ගඵලයෙන් කැපිලා යන තැන අපි හොයාගන්න ඕනේ. එහෙම නැත්නම් ප්‍රස්ථාරයෙන් ආවරණය වෙන වර්ගඵලය නැවත වතාවක් ආරම්භයෙන් පස්සේ ශුන්‍ය වෙන තැන අපි හොයාගන්න ඕනේ. හරි? ඒක කරන්න මෙන්න මෙහෙම අපිට පුළුවන්. දැන් මේක බැලු බැලමට මට පේනවා මෙතන 20 40 විතරත් 20යි මෙතනත් 20යි තියෙන. එතකොට මෙන්න මේ ආස්තර දෙක කොහොමත් සමානයි. මෙන්න මේ ධන ත්‍රිකෝණාකාර කොටසේ වර්ගඵලයයි මෙන්න මේ ඍණ ත්‍රිකෝණාකාර කොටසේ වර්ගඵලයයි කැපිලා යනවා. හරි? එතකොට මෙන්න මේ කොටසෙනුත් එයා එකතු කරගත්ත ධන ගම්‍යතාවයක් තියෙනවා. ඒක කීයද කියලා අපි හදාගෙන බලමු. භාගය වැඩි කිරීම ආධාරකය වෙන්නේ 20යි. ලම්බ කුස වෙන්නේ කීයද? 8යි. හරි? එතකොට එතන එයා 80ක ගම්‍යතා වෙනසක් ධන ගම්‍යතා වෙනසක් ඇති කරගෙන තියෙනවා. හරි? එතකොට මේ කොටසෙන් ඇති කරගත්ත ධන ගම්‍යතාවය මේ කොටසෙන් කැපිලා ගියා. ඒක හරි. එතකොට මෙන්න මේ 80ත් කැපිලා යන ඍණ ප්‍රස්ථාර කොටස හොයාගත්තොත් එම ස්ථානීය කාලයේදී එයාගේ ගම්‍යතාවය නැවත ශුන්‍ය වෙලා. ඒ කියන්නේ එයාගේ ප්‍රවේගය ශුන්‍ය වෙලා. හරි, අපි බලමු මෙන්න මේ කොටසේ මම පාට පොඩ්ඩක් මාර්ක් කරගන්න. අපි මේ කොටසෙත් වර්ගඵලය පොඩ්ඩක් හොයලා බලමු. මේ පැත්ත 8යි මේ පැත්ත 20ක් කියලා තමයි එන්නේ. එතකොට මට තේරෙනවා 80ට වඩා වැඩි. හැබැයි මම මෙහෙම දෙයක් කරමු. මම කරනවා මෙන්න මෙහෙම දෙයක්. මම මෙතන හරි මැද්ද ගන්නවා. ඒ කියන්නේ කාලය තප්පරනේ තප්පර 70 කියන අවස්ථාව ගන්නවා. ඒ අවස්ථාව ගත්තොත් බලන්න මම මේ ආවරණයකට කරපු කොටසේ වර්ගඵලය 8 වරක් 10 80යි. අන්න මෙන්න මෙතන ඉතුරු වෙලා තිබුණු ධන කොටස ධන වර්ගඵල කොටස මෙන්න මෙතනින් කැපිලා යනවා.
ඒ කියන්නේ මෙන්න මේ තප්පර 70 කියන ස්ථානයේදී මෙයා එකතු කරගත්ත ධනගම්‍යතාවය ඍණ ඒ කියන්නේ එකතු කරගත්ත ගම්‍යතාව නැති වෙලා ගිහිල්ලා. ඒ කියන්නේ එයා නැවත ශුන්‍ය වෙලා. ඒ කියන්නේ අපිට උත්තරයක් තියෙනවා තප්පර 70 දී පමණයි. තප්පර 70 දී පමණයි. හරි? 70 සිට 120 60 සිට 80. නෑ එහෙම වෙන්න බෑනේ මොකද බලමු මේකට මේ කොටස කැපිලා යනවා. නෑ වෙන කිසිම තැනක් නෑ ප්‍රස්ථාරයේ ධන වර්ගඵලයත් ඍණ වර්ගඵලයෙන් නිෂේධනය වෙලා යන. හරි මේ තැන විතරමයි තියෙන්නේ. ඒ නිසා තප්පර 70 දී පමණි කියන ආන්සර් එක තමයි අපිට මේකෙදි ගන්න වෙන්නේ. ඊළඟට එක් එක් බිඳිත්තක විද්‍යුත් විභවය එක සමාන 0.1 වන පරිදි සරසම කුඩා ගෝලීය රසදිය විදිති ආරෝපණය කොට ඇත. මෙවැනි බිඳිති මිලියනයක් එකතු කොට විශාල ගෝලීය බිඳුවක් සාදා ඇතිනම් මෙම විශාල බිඳුවේ විද්‍යුත් විභවය තමයි අපෙන් අහන්නේ. මේක අපිට කරන්න පුළුවන් මෙහෙම. මේකෙදි දැන් අර ඔයාලගේ එකයට 4ක් 5 එප්සයිලොන් දාගෙන සම්පූර්ණ සූත්‍ර ලියලා කරන්න ගියොත් නම් වැඩේ ටිකක් දිග්ගැස්සෙනවා. ඒ වෙනුවට අපිට පුළුවන් සමානුපාතිකත්වය සලකන්න. එතකොට මේ ගෝලීය රසදිය බිඳිතිනේ. එතකොට ගෝලීය වුණාම ඒකේ විභවය සමානුපාතික වෙන්න ඕනේ. මම අර නියත කැලි ටික හල්ලා ලියන්න. එතකොට උඩට එන්නේ ආරෝපණය යටට අරය එනවා. හරි මේක අපි කුඩා ගෝලයට ආදේශ කරමු. එයාගේ විභවය කියලා තියෙන 0.01යි. ඒක සමානුපාතික වෙනවා. ආරෝපණය Q කියලා ගන්න. අරේ මම සිම්පල් R කියලා ගන්න. හරි අපි විශාල ගෝලයට ඕක දැම්මොත් එයාගේ V තමයි අපි දන්නේ නැත්තේ. ඒක අනුලෝම සමානුපාතික වෙනවා. එයාගේ ආරෝපණය අපි ගමු 10.6යි Q. ඒ වගේම එයාගේ අරය කැපිටල් R කියලා මම ගන්න. හරි. දැන් අපි මෙන්න මේ අරයට ආදේශ කරන්න පුළුවන් එක හොයාගන්න ඕනේ. හරි දැන් මේ පරිමාව 10.6ක් වෙන්න බෑ නේද? පොඩි එක්කෙනා වගේ. පොඩි මේ මිලියනයි දීලා තින්නේ අපිට ඝන මූලය ගන්න ලේසි වෙන්නම තමයි. හරි. එතකොට පරිමාව සමානුපාතික වෙන්නේ අරයේ තුන්වෙනි බලයටනේ. අරයේ තුන්වෙනි බලයට තමයි පරිමාව සමානුපාතික වෙන්නේ. හරි. එතකොට පරිමා දෙක වෙන්නේ මේකේ මම V1 V2 කියලා ගත්තොත් මෙයාගේ පරිමාව මට ගන්න පුළුවන් සමානුපාතික වෙනවා කියලා මේ R ගේ තුන්වෙනි බලයට මෙයාගේ පරිමාව V2 කියලා ගත්තොත් මට පුළුවන් එයාව සමානුපාතික වෙනවා කියලා කැපිටල් R ගේ ගණයට ගන්න. හරි. එතකොට V1 වගේ ඒවා V1 පරිමාව ඒවා 10.6ක් සමාන වෙන්න ඕනේ V2 කියන පරිමාවට. හරි මොකද V1 පරිමාවේ ගෝල මිලියනයක් එකතු කරලානේ V2 පරිමාව තියෙන ගෝලය හදනවා කියන්නේ. හරි. එතකොට මට මේ V1ට V2ට මෙන්න මේ සමානුපාතිකත්වයෙන් අපි ගත්තා කියන දෙක ආදේශ කරගන්න පුළුවන්. මම V1ට දානවා R3 දාලා V2ට දානවා මම කැපිටල් R ගේ තුන්වෙනි බලය. හරි. එතකොට මම මේකේ ඝන මූලය ගත්තොත් මට කැපිටල් R ට උත්තරයක් ගන්න පුළුවන් 10 වර්ගීය වතාවක් සිම්පල් R කියලා. එතකොට මේ ප්‍රකාශනය මට ලියා ගන්න පුළුවන් මේ විදිහට V අනුලෝම සමානුපාතික වෙනවා 10.6යි Qට බෙදීම 10.2යි Rට කියලා. හරි. එතකොට මට ඒක තවදුරටත් සුළු ගන්න පුළුවන් 10.4යි Q බෙදීම R කියලා. දැන් මම මෙන්න මේ පළවෙනි සමීකරණේ මෙන්න මේ දෙවෙනි සමීකරණේ බෙදනවා. හරි. මම හිතන්නේ ඔයගොල්ලන්ට දැන් දෙකම පේන්න ඕනේ. එතකොට V බෙදීම 0.01 සමාන වෙනවා Q සහ R කැපිලා යනවා 10.4. එතකොට මට V ලැබෙනවා 10.2යි කියලා. ඒ කියන්නේ V කියන්නේ 100යි වෝල්ට් කියලා පිළිතුරක් ලැබෙනවා. බලමු එහෙම පිළිතුරක් තියෙනවද කියලා. පිළිතුර තියෙනවා. එතකොට පිළිතුර වෙන්නේ අංක 4. ඊළඟට අපි බලමු 32 හරි 33 හරි 34 වෙනි ප්‍රශ්නේ. උෂ්ණත්වය සෙල්සියස් 30 පවතින කාමරයක එල්ල ඇති උණුසුම් වස්තුවක උෂ්ණත්වය 60 සිට 50 දක්වා සිසිල් වීමට මිනිත්තු 5ක් ගත වේ. එම තත්ත්වයේ යටතේම වස්තුවේ උෂ්ණත්වය 44 සිට 36 දක්වා තවදුරටත් සිසිල් වීමට ගතවන කාලය කුමක්ද? අපි මේක මෙහෙම හදමු. අපි දන්නවා මේ වගේ අවස්ථාවල උෂ්ණත්වය පහත වැටීමේ ශීඝ්‍රතාවය අමතර උෂ්ණත්වයට සමානුපාතිකයි කියලා. කියන්නේ මේ වස්තුවේ පරිසර උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයට සමානුපාතිකයි මෙයාගේ උෂ්ණත්වය පහත වැටීමේ ශීඝ්‍රතාවය. හරි අපිට මුලින්ම කියලා තියෙන්නේ 60 ඉඳලා 50 දක්වා සිසිල් වෙන්න විනාඩි 5ක් ගත වුණා කියලා. ඒ වෙලාවේ අපි සිසිලන ශීඝ්‍රතාවය බලමු. එතකොට සෙල්සියස් අංශක
10ක් තමයි අඩු වෙලා තියෙන්නේ මිනිත්තු 5යි ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඒ වෙලාවේ එයාගේ සිසිලන ශීඝ්‍රතාවය 10 බෙදීම 5යි. අපි ඔක කොහොම තියාගමුකෝ. එතකොට මෙන්න මේ සිසිලන ශීඝ්‍රතාවය සමානුපාතික වෙනවා ඒ වෙලාවේ එයාගේ අමතර උෂ්ණත්වයට. කොහොමද අපි අමතර උෂ්ණත්වය හොයාගන්නේ? පරිසර උෂ්ණත්වය 30යි. එතකොට එයාගේ ආරම්භක අමතර උෂ්ණත්වය 30යි. එයාගේ අවසාන අමතර උෂ්ණත්වය 20යි. එතකොට එයාගේ මධ්‍යම අමතර උෂ්ණත්වයක් අපි ගමු 25ක් කියලා තමයි ගන්න වෙන්නේ. එතකොට එයාගේ මධ්‍යම අමතර උෂ්ණත්වය සෙල්සියස් අංශක 25යි. එතකොට 25ට තමයි සමානුපාතික වෙන්නේ එයාගේ ආරම්භක සිසිලන ශීඝ්‍රතාවය. හරි. අපි දැන් අපෙන් අහලා තියෙන අවස්ථාවට අනුව බලමු. එතකොට දැන් අපේ අහලා තියෙන අවස්ථාවේ සිසිලන ශීඝ්‍රතාවය හොයන්න එයාගේ උෂ්ණත්වයේ බැස්ම 44 ඉඳලා 36 වෙනකම් සෙල්සියස් 8යි. ගත වෙච්ච කාලය අපි දන්නේ නැහැ. ඒක තමයි අපෙන් අහන්නේ. හරි. අපි දැන් මේ වෙලාවේ අමතර උෂ්ණත්වය බලාගමු. ආරම්භක අමතර උෂ්ණත්වය එයාගේ තියෙන්නේ කීයද? පරිසර උෂ්ණත්වය 30යි 44යි. ඒ කියන්නේ ආරම්භක අමතර උෂ්ණත්වය එයාගේ 14යි. අවසාන අමතර උෂ්ණත්වය අන්තිමට එයා 36 දක්වා සිසිල් වෙලා පරිසර උෂ්ණත්වය 30යි. එතකොට 6ක් තමයි අවසාන එයාගේ අමතර උෂ්ණත්වය වෙන්නේ. එතකොට මේ දෙකේ මධ්‍යම අගයක් අපි ගමු. අපිට 10 තමයි ගන්න වෙන්නේ. හරි. අපි ගාව සමානුපාතිකත්ව දෙකක් තියෙනවා. නොදන්නා පද එකයි තියෙන්නේ. මේ දෙක බෙදලා අපිට පිළිතුරක් ගන්න පුළුවන්. අපි ගලමු 8 මේ 10ට අර 10 ඉවත් කරන්නත් පුළුවන් නේද? t සමාන වෙනවා 10 යටට යනවා. මේක දෙකක් වෙනවා. හරි. එතකොට මට එනවා මේක උඩට ගියාම 10යි t සමානයි 25 වරක් 4 100ක් කියලා. එතකොට මට t ට එනවා 10ක් කියලා. තප්පරද? නෑ මිනිත්තු නේද? මිනිත්තු. මිනිත්තු 10ක් කියලා පිළිතුර මට ලැබෙනවා. මිනිත්තු 10 කියලා පිළිතුරක් තියෙනවා. එතකොට උත්තරේ අංක පිළිතුරු අංක 1 තමයි අපිට ගන්න වෙන්නේ. හරි. ඊළඟ එක බලමු. නොගැනිය හැකි තාපධාරිතාවක් සහිත බඳුනක සෙල්සියස් අංශක 35හි පවතින ජලය කිලෝ 1ක් තුල සම්පූර්ණයෙන් දිය කළ හැකි සෙල්සියස් අංශක ඍණ 5හි පවතින අයිස් වල උපරිම ස්කන්ධය තමයි අපෙන් අහලා තියෙන්නේ. තාපධාරිතා දීලා තියෙනවා. විලේනයේ විශිෂ්ට ගුප්තතාපය දීලා තියෙනවා. පරිසරය තමක තාපය හුවමාරු උනේ නෑ කියලා උපකල්පනය කරන්න කියලාත් අපිට මේගොල්ලෝ කියලා තියෙනවා. සරල දෙයක් නේද තියෙන්නේ. ඒ කියන්නේ මෙතන අහන්නේ දිය කළ හැකි අයිස් වල උපරිම ස්කන්ධයක් නේ අහන්නේ. එතකොට උපරිම ස්කන්ධයක් කියන්නේ මොකක්ද? අවසාන පද්ධතියට මොකක්ද වෙලා තියෙන්නේ? අවසාන පද්ධතිය සෙල්සියස් අංශක 0 තියෙන්න ඕනේ. හරි. මොකද අයිස් වල උපරිම ස්කන්ධයක් තමයි අහලා තියෙන්නේ. හරි. මොකද අපි දාන්න පුළුවන් අයිස් ප්‍රමාණය උපරිමයටම දැම්මහම තමයි සෙල්සියස් අංශක 0 වෙන්නේ. හරි. ඊට වඩා වැඩි වුණොත් බැරි වෙලා හරි උෂ්ණත්වය ජලයේ තියෙන අවසාන උෂ්ණත්වය සෙල්සියස් අංශක හිතන්න 10 15 වගේ ප්‍රමාණයකට ගිහිල්ලා කියලා. ඒ කියන්නේ අපි දාන්න පුළුවන් උපරිමය නෙමෙයි දාලා තියෙන්නේ. හරි. අයිස් ටික දිය කරන්න ජලයේ තාපය පොඩි ප්‍රමාණයයි ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ජලයේ උෂ්ණත්වය පොඩි ප්‍රමාණයක් විතරයි අඩු වෙලා තියෙන්නේ. හරි. හැබැයි හිතන්නකෝ අවසාන පද්ධතියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ ගණන් වල කියලා. ආය කියන්නේ අයිස් උපරිම ස්කන්ධය නෙමෙයි අපි ඕනෑවටත් වඩා වැඩියෙන් දාලා. හරි. මොකද සෙල්සියස් අංශක ඍණ ගණන් කියන්නේ අයිස් පද්ධතිය ඉතුරු වෙලා තියෙනවා. හරි. එතකොට ඉතුරු වෙන්නෙත් නැතුව හරි ජලයට තව උරා ගන්න පුළුවන් වෙන්නෙත් නැතුව හරි ගානකට කියන්නේ උපරිමය දැම්ම කියන්නේ අවසාන පද්ධතියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 0ට වෙනකම් අඩු වෙන්න ඕනේ. හරි. එතකොට අපිට එකපාර සමීකරණය ලියන්න පුළුවන්. කෙලින්ම මුලින්ම අපි අයිස් වල ස්කන්ධය නිකන් ගමු. අපි නොදන්නා සංකේතකින් මම m කියලා ගන්න. එතකොට m කියන ස්කන්ධයේ තියෙන අයිස් ටික මුලින්ම සෙල්සියස් අංශක 0 තියෙන අයිස් වෙන්න ඕනේ. ඊට පස්සේ සෙල්සියස් අංශක 0 තියෙන ජලය බවට හැරෙන්න ඕනේ. හරි. සෙල්සියස් අංශක 0 තියෙන අයිස් වෙන්න එයා අපි ලියමු මුලින්ම 2 වැඩි කිරීම 10 අයිස් වල කියන්නේ 10 3යි කියලා. ඊට පස්සේ එයා තියෙන උෂ්ණත්වය ඍණ 5. මම ඍණ මෙතනට සලකන්න යන්නේ නැහැ. මොකද මේ 5 කොහොමත් වෙන්න බෑ. ඊට පස්සේ ඒකට එකතු වෙන්න ඕනේ දැන් සෙල්සියස් 0ට අයිස් ආව. ඒ අයිස් ටික සෙල්සියස් 0 ජලය වෙන්න ඕනේ. ඒ ස්කන්ධයමයි විලයනයේ විශිෂ්ට ගුප්තතාපය දීලා තියෙනවා 3.0 මෙතන ලියුවොත් පේන්නේ නැහැ නේද? හරි. පොඩක් ඉන්න.
මං M කියන ස්කන්ධයෙන් අයිස් තිබ්බා කියලා හිතුවා. මුලින් මේ ටික සෙල්සියස් අංශක බිඳුවේ තියෙන අයිස් වෙන්න එයාට දෙන්න ඕනේ තාපය මම හොයන්න එයාගේ තාපධාරිතාවයෙන් ගුණ කරලා ලියනවා අපිට දීලා තියෙනවා 2 වැඩි කිරීම 10 3යි කියලා උෂ්ණත්ව වෙනස 5යි. ඒකට එකතු වෙන්න ඕනේ එයා සෙල්සියස් බිඳුවේ ජලය බවට පත් වෙන්න එයාට දෙන්න ඕනේ තාපය. ඒකත් mi වැඩි කිරීම එයාගේ විලයනයේ විශිෂ්ට ගුප්තතාවය 3 වැඩි කිරීම 3.4 වැඩි කිරීම 10 5යි. ඒක සමාන වෙන්න ඕනේ ජලය දීලා තියෙන්නේ 35 ජලය කියලානේ. එතකොට මේ ජලය බිඳුවට එනකම් උෂ්ණත්වය අඩු වෙද්දී එයා සපයපු තාපයට. හරි. ජලය කොච්චරක්ද කිලෝ 1ක් තියෙනවා. ජලයේ විශිෂ්ට තාපධාරිතාව අපිට දීලා තියෙනවා 4 වැඩි කිරීම 10 3ක් කියලා. ඒක වැඩි වෙන්න ඕනේ 35න්. පේනවනේ මම අන්තිම සීමාවට ගම් ලියුවා. මම හිතනවා ඔයගොල්ලන්ට පේනවා ඇති කියලා. ඊට පස්සේ මේක පස්වරක් දෙක 10යි. 10 m 10 5 10යි 9.4යි. හරි මම මේක වැඩි කරොත් මෙතනට එකක් දාලා මට ගන්න පුළුවන් 340යි m මේ පැත්තේ එකක් අයින් කරොත් එතකොට 35යි 4යි 140යි. ඒ විදිහට මම මෙතනත් සුළු කරගන්න. එතකොට පස්වරක් දෙක 10යි මේ 10 3 කැපුණා 10යි m. හරි 10 තුන්වෙනි බලයක් මම කැපුවා හැම එකකින්ම. එතකොට මට මේ වගේ ප්‍රකාශනයක් එනවා. එතකොට 350යි m මට එනවා 140ක් කියලා. m සමානයි 140 බෙදීම 350. m ට මට එනවා 35.4යි නේ. ආයේ මේ මෙතන කරපු සුළු කිරීමනේ ආයෙ පැත්තට තියෙන්නේ 0.4යි කිලෝග්‍රෑම් වලින් අපි ආදේශ කරේ. උත්තරවල කිලෝග්‍රෑම් වලින් නෙමෙයි තියෙන්නේ ග්‍රෑම් වලින් තියෙන්නේ. ග්‍රෑම් 400ක් කියලා අපිට පිළිතුර ලැබුණා. එතකොට මේකේ උත්තරේ වෙන්නේ ග්‍රෑම් 400. හරි. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. සාමාන්‍ය සීරු මාරුවේ පවතින සංයුක්ත අන්වීක්ෂයක විශාලක බලය 100ක් වේ. අවනෙත් කාචයේ නාභීය දුර සෙන්ටිමීටර් 2.5ක් වන අතර වස්තු දුර 2.6ක් වේ. උපනෙතේ විශාලනය කොපමණද කියලා තමයි අපෙන් අහන්නේ. මේ ගාන හදන්න ඔයගොල්ලෝ දැනගන්න ඕනේ සංයුක්ත අන්වීක්ෂයක විශාලක බලය අවනෙතේ විශාලනයත් උපනෙතේ විශාලනයේත් ගුණිතයට සමාන වෙනවා කියන කාරණාව. හරි. එතකොට අපිට අවනතේ විශාලනය මේක ගන්න පුළුවන් v බෙදීම u ගෙන්. එතකොට මේ v බෙදීම u හොයාගන්න තමයි මම හිතන්නේ අපිට මේකේ දත්ත දීලා තියෙන්නේ. හරි මම කාච සූත්‍රයට දාන්නම්. එකයට v ඍණ එකයට u සමානයි එකයට f ට එකයට v අපි දන්නේ සහ මේක ඍණ වෙන්න ඕනේ. වස්තු දුරයි ප්‍රතිබිම්බ දුරයි දෙකම ඍණ එකයට 2.6 නාභීය දුරත් මේකේ අවනතන ඍණ වෙන්න ඕනේ. හරි ඍණ ඒ නිසා මේකේ තුනම ඍණ වෙන නිසා ඍණ නොදැම්මත් ගැටලුවක් නැහැ. හරි ඒක ප්‍රශ්නයක් වෙන්නේ 2.5යි. දැන් මට මේකේ v1 නෙවෙයි හොයාගන්න ඕනේ. v බෙදීම u එකක්ම තිබුණා නම් ලේසි. මම මෙයාව සම්පූර්ණ u ගෙන් ගුණ කරන්නම්. එතකොට u බෙදීම v මම ඔක්කොම ධන කරලා ලියන්නම් මේ ගමන්ම. එතකොට ධන 1 මොකද u කියන්නේ 2.6යි නේ. එතකොට මේ පැත්තත් 2.6 බෙදීම 2.5 කියලා එනවා. මම මේක 26 බෙදීම 25 කියලා ගන්නවා. එතකොට u බෙදීම v මට එනවා 26 බෙදීම 25 ඍණ 1 ඍණ 1 කියන්නේ 25 බෙදීම 25මයි. u බෙදීම v මට එනවා 1 යට 25. ඒ කියන්නේ මට හොයාගන්න ඕනේ v බෙදීම u එන්නේ 25ක් කියලා. හරි. එතකොට අවනෙතේ විශාලනය 25ක් එනවා. මට දැන් මේගොල්ලෝ අහලා තියෙන උපනෙතේ විශාලනය. ඉතින් අවනෙතේ සහ උපනෙතේ විශාලනවල ගුණිතයෙන් අවනෙතේ සහ උපනෙතේ විශාලනවල ගුණිතයෙන් තමයි සංයුක්ත අන්වීක්ෂක සම්පූර්ණ විශාලන බලය ලැබෙන්නේ. සම්පූර්ණ විශාලන බලය 100ක් කියලා ඒගොල්ලෝ දීලා තියෙනවා. ඒ කියන්නේ x 4යි උපනෙතේ විශාලනය 4ක් කියලා අපිට පිළිතුර ලැබෙනවා. හරි. අපි බලමු ඊළඟට අපි බලන්න තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා. අපිට තියෙනවා යාන්ත්‍ර විද්‍යාවේ ප්‍රශ්නයක්. දිග මීටර 2ක් සහ හරස්කඩ වර්ගඵලය මිලිමීටර් 5ක් වන ලෝහ කම්බියක් එකම තිරස් තලයක මීටර් 2ක පරතරයකින් යුත්
A සහ B ලක්ෂ දෙකකට දෘඩව කලම්ප කොට ඇත. පසුව කම්බියේ මධ්‍ය ලක්ෂයේ ස්කන්ධ 2.4ක් වන කුට්ටියක් රූපේ පෙන්වා ඇති පරිදි එල්ලන ලදී. කම්බියේ මධ්‍ය ලක්ෂය ආරම්භක පිහිටුමේ සිට සෙන්ටිමීටර 0.2කින් පාතනය වූ අතර කම්බියේ මුළු විතතිය අපිට දීලා තියෙනවා 0.4යි කියලා. ලෝහයේ යම්මාපාංකයේ අගය ආසන්න වශයෙන් කොපමණද ආසන්න වශයෙන් අහලා තියෙන්නේ. හරි අපි බලමු කොහොම සුළු කිරීම මේකේ යන්නේ කියලා. මෙතන මං දල වශයෙන් රූප සටහන පොඩ්ඩක් දාගන්නම්. එක පැත්තක් පේන්නේ නැහනේ. මම මේ රූප සටහනේ මැන්දත් ඕගොල්ලන්ට පේනේද? හරි. මේ ඝන ෂේප් නේ. හරි. මේකේ මේ දෙපැත්තටම ආතති ක්‍රියාත්මක වෙනවා. මෙතනත්. එතකොට ඔය ආතති දෙකම බැලන්ස් කරන්නේ මෙන්න මේ බලයෙන්. එතකොට එයා 2.4යි කියන්නේ නිව්ටන් 24යි. එතකොට මට මේක ලියන්න පුළුවන් 2t sin θ මෙන්න මේ 24ට සමාන වෙනවා කියලා. ඒකෙන් මට θ ගන්න පුළුවන් 12 බෙදීම sin θ කියලා. හරි. දැන් මේ sin θට අපි මොකක්ද ගන්න? හරි. අපි මෙන්න මේ ත්‍රිකෝණය ගැන හිතමු. මෙන්න මේ ත්‍රිකෝණය. ඒ ත්‍රිකෝණයට අනුව මම මෙතන තමයි දැන් මේ θ කියලා අරන් තියෙන්නේ. එතකොට sin θව මට ගන්න පුළුවන් මේ දුර 2යි නේද? හරි. මේ දුර 2යි කියලා දීලා තියෙනවා. සෙන්ටිමීටර් වලින් නේ. හරි. ඒ දුර සෙන්ටිමීටර් වලින් 2යි. එතකොට මේ දුර සෙන්ටිමීටර් වලින් මම ගන්නම් ආසන්න වශයෙන් 100ක් කියලා. මොකද මම ප්‍රශ්න කියවද්දිත් ඔයගොල්ලන්ට ඒක හයිලයිට් කරා අහලා තින්නේ ආසන්න වශයෙන් කියලා. හරි. මේ දුර 100ක් නෙමෙයි හරියටම. නමුත් ආසන්න වශයෙන් මම 100ක් කියලා ගන්න එක වැරද්දක් නැහැ. අවසාන උත්තරේ අපේ ආසන්න වශයෙන් තමයි අහලා තින්නේ. එතකොට මට t ට උත්තරයක් ගන්න පුළුවන්. t සමානයි 12 බෙදීම 2 වැඩි කිරීම 100 කියලා මට එතනින් එනවා t නිව්ටන් 400යි කියලා. හරි. අපි t දන්නවනේ දැන්. දැන් එතකොට අපිට කෙලින්ම දාන්න පුළුවන් නේද යම්මාපාංක සමීකරණයට. හරි. e සමාන වෙනවා බලය බෙදීම වර්ගඵලය වැඩි කිරීම මුල් දිගයි වැඩි වූ දිගයි නැත්නම් විතතිය. බලය කොහොමද ගන්නෙ? අපි හොයාගත්ත මෙතනදී 600යි කියලා. 600 වර්ගඵලය අපිට දීලා තියෙනවා 5 වැඩි කිරීම 10 ඍණ 6ක්. දිග 200යි. මුල් දිග වැඩි වූ දිග ආසන්න වශයෙන් මුළු විතතිය මේ දිග 0.04යි. හරි. මම දිගවල් සෙන්ටිමීටර වලින් දැම්මේ. ගැටලුවක් නැහැ. අපි මේක සුළු කරමු. මේක කැපුවොත් 2යි 6 2 වැඩි කිරීම 10 4ක් උඩට යනවා. 2යි 10 ඍණ 6යි 10 ඍණ 7යි. දැන් මේ ගානට යද්දිම මට නම් පිළිතුරක් පේනවා. මොකද වෙන කිසිම පිළිතුරක 6 කියන ආන්සර් එක නැහැ. ඉතින් මේක සුළු කරත් 6 වැඩි කිරීම 10 11 කියන අගය එනවා. හරි. මේක ටිකක් සංකීර්ණයි වගේ පේනුණාට අර ආසන්න කිරීම දැක්කේ නැත්තම් ටිකක් කරදර වෙන්න පුළුවන් ගාන. මේක ආසන්න කිරීම ඇත්තටම ගැටලුවකුත් නැහැ. මොකද අපි කොහොමද දන්නවා? දැන් සංයුක්ත ගණිතය කරන අය නම් ඒක දන්නවා. ඊටා කුඩා සයින් කෝණවලදී මේ ආසන්න කිරීම කොහොමත් ලොකුවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. මේගොල්ලොම කියනවා මේක ඊටා කුඩා ප්‍රමාණයක් පහළට ඇවිල්ලා තියෙන කියලා. ඒ නිසා සයින් කුඩා කෝණ වලට මෙන්න මේ ආදේශ කිරීම සයින් වලට කරලා පිළිතුරු ගත්තර ගැටලුවක් නැහැ. හරි. 40 වෙනි ප්‍රශ්නේ. ඉසෙට් අක්ෂය මත ඇති අනන්ත දිගක් සහිත ඍජු සිහින් කම්බියක රේඛීය ආරෝපණ ඝනත්වය ඍණ ලැම්ඩා කියලා දීලා තියෙනවා. ස්කන්ධය m වූ කුඩා ධන q ආරෝපණයක් කම්බිය වටා xy තලයේ ඇති අරේ ආරු වෘත්තාකාර පතයක ගමන් කිරීමට සලස්වයි. ආරෝපණයේ ආවර්ත කාලය දෙනු ලබන්නේ ප්‍රකාශන ප්‍රශ්නයක්. හරි. අපි බලමු මේකට අපිට සූත්‍රයක් ලියන්න වෙනවා ප්‍රකාශනය ලබා ගන්න. මුලින්ම අපි බලමු මෙන්න මේ ධන q ආරෝපණයට බලපාන විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය E කියලා හිතුවොත් මට ලියා ගන්න පුළුවන් EQ සමානයි mv වර්ග බෙදීම r කියලා. එයාගේ v වර්ගයෙන් එයාගේ ප්‍රවේගය අපි ලියාගත්තොත්. ඒ වගේම තමයි මෙන්න මේ ඍණ ලැම්ඩා. දැන් මේ ඍණ නම් සලකන්න ඕනේ නැහැ මෙතනදී. ඍණ ලැම්ඩා කියලා දීලා තියෙන ආරෝපණය ධන q නිසා එයා
ආරෝපණය එතකොට ඒ කම්බිය වටා කරගෙන ඕන නිසානේ. එතකොට අපිට ලියා ගන්න පුළුවන් ගවුස් ප්‍රමේය පාවිච්චි කරලා මෙන්න මේ විදුෂ් ක්ෂේත්‍ර තීව්‍රතාවයම මේක කියන්නේ ඍජු සිහින් කම්බියක් වටා වෘත්තාකාරව. හරි. එතකොට අපිට එන්නේ ලැම්ඩා බෙදීම 2 r වතාවක් එප්සයිලන් නෝට්. ගවුස් ප්‍රමේය දැම්මම. එතකොට මට පුළුවන් මෙතන ආදේශයක් ගන්න. මම මේකේ v වර්ග උක්ත කරගන්නම් මෙන්න මේ සමීකරණේ. ඒකේ v වර්ගය උක්ත කරගත්තොත් q සිම්පල් r e බෙදීම m. ඊට පස්සේ මම මේ e ට අපි ගවුස් ප්‍රමේයෙන් ගත්ත සමීකරණය ආදේශ කරනවා. v වර්ග සමානයි q බෙදීම m r ලැම්ඩා බෙදීම එප්සයිලන් නෝට් වතාවක් 2 r කියලා මට එනවා. මම මේක මේ පැත්තට ගන්නවා. පේනවනේ? හරි. ඊට පස්සේ අපිට පුළුවන් වර්ගමූලය ගන්න නෑ අපි එකපාර ආවර්ත කාලෙම ගමුද? ආවර්ත කාලය අපි ගන්න කොහොමද? ආවර්ත කාලයට ඔයගොල්ලෝ දන්නවා මෙහෙම සමීකරණය t සමානයි 2 බෙදීම ඔමේගා කියලා. එතකොට ප්‍රවේගයට ඔක සම්බන්ධ කරොත් v සමානයි r ඔමේගා. හරි. එතකොට මට කෙලින්ම ආවර්ත කාලයට ගන්න පුළුවන් t සමානයි 2 r බෙදීම v කියලා. හරි. එතකොට මේ v ට අපි මේ ගත්ත ප්‍රකාශනයේ වර්ගමූලය අරන් ආදේශ කරොත් t සමානයි මේ 2 r එකක් කොහොමත් එළියේ තියෙනවා. ඉතුරු ටිකට 2 එප්සයිලන් නෝට් m බෙදීම q ලැම්ඩාගේ වර්ග මූලය. හරි. ඊට පස්සේ අපි බලමු උත්තරත් එක්ක මෙහෙම උත්තරයක් නෑ නේද? හැබැයි උත්තරයක් ගන්න පුළුවන් නේද? මෙන්න මේ එළියේ තියෙන 2 r එක අපි ඇතුළට දැම්මොත්. අපි යාව වර්ගමූලයේ ඇතුළට දැම්මොත් 4යි 5 වර්ග r වර්ග වෙනවා. ඒක මේ දෙකෙන් වැඩි වුණාම 4 වරක් 2 8යි 5 වර්ගයයි 5 එකයි 5 ඝනයක් එනවා. r වර්ගයක් එනවා. m එප්සයිලන් නෝට් එනවා. ලැම්ඩා සහ q වෙනවා. මෙහෙම පිළිතුරක් නම් තියෙනවා. හරි. එතකොට ඒක තමයි පිළිතුර වෙන්නේ. පිළිතුර අංක 1 විදිහට තමයි අපිට ගන්න වෙන්නේ. හරි. මේකත් ඇත්තටම සමීකරණ දෙක හරි විදිහට ඒ වෙලාවේ යොදා ගන්න එක තමයි අපිට කරන්න තියෙන්නේ. ගවුස් ප්‍රමේය යොදලා විදුෂ් ක්ෂේත්‍රය ලියා ගන්න එකත් ඒ වගේම අර q ආරෝපණය මත ඇති විදුෂ් ක්ෂේත්‍ර තීව්‍රතාවය එයාගේ අරය සහ ප්‍රවේගය ඇසුරෙන් ලියා ගන්න එකත් තමයි මේකේ කරන්න තියෙන්නේ. හරි. අපි එහෙනම් ඊළඟ ගාන බලමු. රූපයේ පෙන්වා ඇති පරිදි ABC තිරස් නලයක් හරස්කඩ වර්ගඵලය විශාල වූ ජල ටැංකියකට සම්බන්ධ කොට ඇත. B හිදී නලයේ අභ්‍යන්තර හරස්කඩ C හිදීමෙන් දෙගුණයකි. ආරම්භයේදී D පිහිට ඇති ජල කරාමයේ වසා ඇත. T කියලා නම් කරලා තියෙනවා. කරාමයේ විවෘත කළ පසු B හි පිහිටුව ඇති සිරස් බඩය තුල ජල මට්ටමේ උස කොපමණ වේද? ජල ප්‍රවාහය අනාකූල හා අනවර්ත ලෙස උපකල්පනය කරන්න කියලා තියෙනවා. දැන් මේක දැක්කහම අපිට පොඩි අදහසක් ගන්න පුළුවන් මේක බර්නූලි හරහා යන්න වෙන ගානක් කියලා. මොකද දුෂ්ශ්‍රාවිතාවත් නොසලකන්න කියලා ජල ප්‍රවාහය අනාකූල හා අනවර්ත කියලා උපකල්පනය කරන්න කියලා තියෙනවා. අපි බලමු දැන් මේකේ අහලා තියෙන්නේ B ළඟ තියෙන සිරස් බටයේ ජල කඳේ උස. හැබැයි දැන් අපි B හරහා වේගය දන්නේ නැහැ ජල කරාමය විවෘත කරාම. ඒ නිසා අපිට B ට ඍජුව බර්නූලි යොදන්න බෑ. ඒ නිසා අපිට මුලින්ම මේකේ මේ වේගය හොයාගන්න වෙනවා. අපි මෙහෙම දෙයක් කරමු. මුලින්ම මං A ලක්ෂයටයි C ලක්ෂයටයි බර්නූලි ප්‍රමේයය යොදන්න. මොකද C ලක්ෂයෙන්නේ ජලය එළියට ගලාගෙන යන්නේ. එතකොට A ලක්ෂයට යෙදුවොත් ඒ කියන්නේ මම මෙන්න මේ වගේ ලක්ෂයකට යෙදුවොත් උඩම තියෙනවා මේ පැත්තේ වායුගෝලීය පීඩනයක් P0 ධන H rho g සමාන වෙනවා මේකත් වායුගෝලයට විවෘතයි කියලා හිතමු. C ලක්ෂයේ තියෙන පැත්ත P0 ධන වේගය ලිව්වොත් භාගයයි rho v වර්ගය. හරි. එතකොට මට v වර්ගය යුක්ත කරගන්න පුළුවන්. P0 කැපිලා යනවා 2යි h g කියලා. හරි. ඊළඟ කාරණාව තමයි අපිට කියනවා මේ b ලක්ෂයේ වර්ගඵලය දෙගුණයක් කියලා. b ලක්ෂයේ වර්ගඵලය දෙගුණයක් නම් b ලක්ෂයේදී වේගය වෙන්න ඕනේ c ලක්ෂයේදී වේගයෙන් භාගයක්. හරි. ඒ දෙක ප්‍රතිලෝමයිනේ. වර්ගඵලය සහ වේගය. එතකොට C ලක්ෂයට වඩා B ලක්ෂයේ වර්ගඵලය දෙගුණයක් නම්
C ලක්ෂයට වඩා B ලක්ෂයේදී වේගය හරි අඩක් වෙන්න ඕනේ. හරි ඒකත් අපි මතක තියාගමු. මේකෙන් භාගයක් වෙන්න ඕනේ B ලක්ෂයේදී වේගය. හරි. ඊට පස්සේ අපිට ඕනනම් මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මම දැන් B ලක්ෂයේ වේගය දන්න නිසා A සහ B ලක්ෂ වලට බර්නූලි යොදනවා. හරි එහෙම කරාම අපිට ගන්න පුළුවන් නැවතත් A ලක්ෂය P නෝට් ධන H rho G B ලක්ෂයේ ඉහළ අපිට කියලා නෑ නේද ඒක වායුගෝලයට විවෘත වෙනවා කියලා. අපි මම ඒක P1 කියලා දාගන්නම්කෝ. හරි. P1 ධන වේගය වෙන්නේ භාගයයි rho V කියන්නේ මේකේ භාගෙනේ 2යි H G බෙදීම 4. ඊට පස්සේ දැන් මේ P1 ගැන අපිට හරි අදහසක් නැහැ. හැබැයි අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මම මෙතනදී P1 සහ වායුගෝලීය පීඩනය අතර අන්තරයක් ගන්නවා. P1 ඍණ P නෝට් මම උක්ත කරගත්තොත් මට එතකොට H rho G ඍණ මෙතනින් ගන්න පුළුවන් 1යට 4යි H rho G කියලා. එතකොට H rho G ගෙන් 4න් එකක් H rho G අඩු කරාම මට P1 සහ වායුගෝලීය පීඩනය අතර අන්තරය ලැබෙනවා 4න් 3යි H rho G කියලා. 4න් 3යි H rho G කියලා. හරි. දැන් එතකොට වායුගෝලීය පීඩනයට වඩා B ලක්ෂයේදී පීඩනය වැඩි වෙන්නේ 4න් 3යි H rho G ගෙන් නම් ඒ වැඩි පීඩනය බැලන්ස් කරන්න B ලක්ෂයේදී 4න් 3යි H උසක් ජලය ඉහළ යන්න ඕනේ. හරි එතකොට අපිට කෙලින්ම 4න් 3යි H කියලා මේගොල්ලෝ පිළිතුරක් දීලා තියෙනවා. ඒ පිළිතුර බාර ගන්න පුළුවන්. හරි. අපි බලමු ඊළඟ ගැටලුව. 42 අපි කතා කළා 43ත් අපි කතා කළා 44ත් කතා කරලා තියෙන්නේ 45 වෙනි ප්‍රශ්නය. විශාල හරස්කඩ වර්ගඵලයක් සහිත ජල බඳුනක සිරස්ව ගිල්වා ඇති කේශික නලයක් රූපයේ පෙන්වයි. මෙම පද්ධතිය නිශ්චලව ඇති උත්තෝලකයක් තුල සවිකොට ඇත කේශිකයේ විවෘත කෙළවර බඳුනේ ජල මට්ටමේ සිට මිලිමීටර් 40 කුසකින් පිහිටන අතර කේශික උද්ගමනය මිලිමීටර් 8ක් වේ. උත්තෝලකය 5 ms ඍණ දෙක ත්වරණයකින් පහළට ගමන් කරයි නම් සහ නිදහසේ පහළට වැටෙයි නම් මේ අනුරූප කේශික උද්ගමනයන් වන්නේ මොනවද කියලා අපෙන් අහලා තියෙනවා. හරි. දැන් මේ කේශික උද්ගමනයන් ගැන අපි කතා කරලා තියෙනවා. ඕක වෙන්නේ සරලවම ඔය ජලයේ තියෙන සංශක්ති බල වලට වඩා වීදුරු සහ ජලය අතර ආශක්ති බල වැඩිවීම නිසා ඇතිවන අන්තර් අණුක බල අපි කියනවා ස්ථಿತಿ බල වර්ගයක් කියලා ඒ වර්ගය. එතකොට මේ බල නිසා තමයි මෙන්න මේ ජල කඳ ඉහළ නගින්නේ. හැබැයි මෙහෙම ඉහළ නැගලා හරි ඒ ඉහළ නැගපු ජල කඳ මගින් ඇති කරන බරට අර අන්තර් අණුක බල සමාන විච්ච වෙලාවට ඒක ඉහළ නගින එක නවතිනවා. හරි එහෙම තමයි මේ වැඩේ වෙන්නේ. එතකොට අපි සූත්‍රයක් දන්නවා. මෙන්න මේ විදිහට පෘෂ්ඨඝාතති බලවලට අපි මෙන්න මේ සූත්‍රයක් ඉගෙන ගත්තා. මේ ඉහළ නගින ජලයන්ට මම මේ සූත්‍රය මෙතන එකපාර ගන්නම් මේක MCQ එකක් නිසා. 2t බෙදීම RD G කියලා. හරි එතකොට මේ සූත්‍රය බැලුවහම ඕගොල්ලන්ට තේරෙනවා ඍජුවම ගුරුත්වජ ත්වරණය මත ඉහළ නගින උස වෙනස් වෙනවා හැබැයි ප්‍රතිලෝමව. හරි ප්‍රතිලෝමව. එතකොට අපිට දැන් දීලා තියෙන දත්ත අනුව මේ ගුරුත්වජ ත්වරණය 10ක් වෙන වෙලාවේ තමයි ගුරුත්ව ත්වරණය 10ක් වෙන වෙලාවේ තමයි මෙන්න මේක මිලිමීටර් 8ක් ඉහළ නැගලා තියෙනවා. ගුරුත්ව ත්වරණය 10ක් වෙන වෙලාවේ මෙයා මිලිමීටර් 8ක් ඉහළ නැගලා තියෙනවා. හැබැයි මේ පළවෙනි රෝම ඉලක්කමේ කියන විදිහට උත්තෝලකය 5 ms ඍණ දෙකක ත්වරණයකින් පහළට ගමන් කරනවා නම් මොකක්ද වෙන්නේ? ඒ වෙලාවට සාමාන්‍යයෙන් ගුරුත්ව ත්වරණය 10යි හැබැයි උත්තෝලකය 5කින් පහළට එනවා නම් ඒ වෙලාවේ උත්තෝලකයේ ඇතුලේදී දැනෙන උත්තෝලකයේ ඇතුලේ කවුරු හරි ඉන්නවා නම් එයාට දැනෙන ගුරුත්ව ත්වරණය වෙන්නේ තප්පරයට මීටර් මීටර් 5යි. හරි? ඒක සුළු කරන්න ඕගොල්ලෝ මේ වෙද්දි දන්නවනේ. ඒක ඉගෙනගෙනත් තියෙන දෙයක් නේ. දැනට මම මෙහෙම ඍජුව ගන්නම්. මෙතනදී පහළට යන නිසා කොහොමත් අපිට ඒක අඩු කරලා ගන්න පුළුවන්. හරි? ඊට පස්සේ අපි දැන් දැක්කා
මෙන්න මේ ඉහළ නගින උස ජලකඳ කේශික නාලය ඇතුළේ ඉහළ නගින උස එහෙම නැත්නම් කේශික උද්ගමනය ගුරුත්වාකර්ෂණ ත්වරණයත් එක්ක ප්‍රතිලෝමව තමයි සමානුපාතික වෙන්නේ. හරි. එතකොට ගුරුත්වාකර්ෂණ ත්වරණය 10ක් තියෙන වෙලාවේ මිලිමීටර් 8ක් ජලකඳ ඉහළ නැග්ගනම් අපිට තරක් කරන්න පුළුවන් ගුරුත්වාකර්ෂණ ත්වරණය 5ක් වෙන වෙලාවේ ජලකඳ ඉහළ නගින්නේ මිලිමීටර් 16ක් කියලා. හරි. එතකොට පළවෙනි රෝම ඉලක්කමට අදාළව අපිට අන්න එහෙම සරල තර්කයකින් මේක හොයාගන්න පුළුවන්. හරි. එහෙම ගත්තාම අපිට බහුවර්ණ තුනක් දෙකක් ඉවත් කරගන්න පුළුවන්. මේ දෙකම අපිට ඉවත් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ කියනවා නිදහසේ පහළට වැටෙයි නම්. දැන් නිදහසේ පහළට වැටෙයි නම් කියන්නේ ආයා සම්පූර්ණයෙන්ම අර 10යි ms ඍණ දෙකෙන්ම පහළට යනවා. හරි. ඒ වෙලාවේ උත්තෝලකයේ ඇතුලේ ඉන්න කෙනෙක්ට ගුරුත්වාකර්ෂණය මොකක් කියලා දැනෙන්නේ? ශූන්‍යයි කියලා. හරි. කිසිම ගුරුත්වාකර්ෂණයක් නැහැ කියලා තමයි ඒ වෙලාවේ උත්තෝලකයේ ඇතුලේ ඉන්න කෙනෙක්ට දැනෙන්නේ. හරි. ගුරුත්වාකර්ෂණයක් නැති වුණාම මොකද වෙන්නේ? අර ඉහළ නගින ජලකඳ මගින් බරක් ඇති කරන්න බැරි වෙනවා. හරි. අර ඉහළ නගින්නේ අන්තර් අණුක බල නිසා. හරි. ඒ වර ස්ථිත බල කියලා මං කිව්වේ. ඒ බල නිසා තමයි ජලකඳ ඉහළ නගින්නේ. හැබැයි ඒ බලයට විරුද්ධව ඉහළ නගින ජලකඳට බරක් ඇති කරන්න බෑ. අන්න ඒ නිසා එතකොට කිසිම නැවැත්මක් නැතුව දිගින් දිගටම මේ නලේ ඉහළ යන්න පුළුවන් උපරිම උස වෙනකල් ජලකඳ ඉහළ නගිනවා. එතකොට අපිට දෙවෙනි අවස්ථාවට අනුව ගන්න වෙන්නේ සම්පූර්ණ මිලිමීටර් 40ක්ම ජලකඳ ඉහළ නැග්ගා කියලා. හරි. එතකොට අපිට පස්වෙනි උත්තරේ පිළිතුරු විදිහට බාර ගන්න පුළුවන්. මේ ගාන අපිට කියවගෙන යද්දිත් පොඩ්ඩක් අදහසක් ගන්න පුළුවන්. මෙතන අර සාමාන්‍යයෙන් අපි අනිත් වර්ගයේ මේ ගණන් වල දකින්නේ නැති විදිහට මේ කේශික නලයේ ජල මට්ටමේ උඩට තියෙන සම්පූර්ණ උසත් අපිට දීලා තියෙනවා. මෙන්න මේ උස. හරි. ඒක දීලා තියෙන්නේ අත්‍තරම් මෙන්න මේ දෙවෙනි අවස්ථාවේදී උත්තෝලකයේ ඇතුලේ ඉන්න කෙනෙක්ට බර පිළිබඳ හැඟීමක් දැනෙන්නේ නැහැ. ගුරුත්වාකර්ෂණය ශුන්‍යයි කියලා තමයි දැනෙන්නේ. ඒ නිසා ඒ වෙලාවේ කිසිම බාධාවකින් තොරව අර ඉහළ නගින ජලකඳ ඒ නලයේ ඉහළ යන්න පුළුවන් උපරිම උසට වෙනකන් ඉහළ නගිනවා. හරි. ඒ නිසා ඒ තර්ක දෙක යොදලා අපිට ලොකු සුළු කිරීම මොකුත් නැතුව මේකට උත්තරේ ගන්න පුළුවන්. ඊළඟට සිරස් වීදුරු නල දෙකක පහත කෙළවරවල් කුඩා තිරස් කේශක නලයකින් සම්බන්ධ කර ද්‍රවයකින් පුරවා ඇත. එක් නලයක් සෙල්සියස් අංශක බිඳුවේ ඇති අයිස් සහ ජල මිශ්‍රණයක ගිල්වා ඇති අතර අනෙක් නලය සෙල්සියස් අංශක 40ක නියත උෂ්ණත්වයක ඇති ජලයේ ගිල්වා ඇත. රූපයේ ආකාරයට ද්‍රව කඳන් දෙක අතර උසෙහි වෙනස සෙන්ටිමීටර් 1.6ක් කියලා කියනවා. සෙල්සියස් අංශක බිඳුවේ ඇති ද්‍රව කඳේ උස සෙන්ටිමීටර් 80ක් කියලා කියනවා. ද්‍රවයේ සත්‍ය පරිමා ප්‍රසාරණතාව වන්නේ. මේකේ අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. දැන් මේකේ ඇත්තටම උෂ්ණත්වය සමාන වුණා නම් එකම ද්‍රවය නිසා දෙපැත්තෙම ද්‍රව කඳ සමාන ප්‍රමාණයකින් උස යන්න ඕන. හැබැයි මේ පැත්තේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40කින් වැඩි නිසා සෙල්සියස් අංශක 40ක උෂ්ණත්ව වෙනසක් නිසා 80ක ද්‍රව කඳ 1.6කින් ඉහළට ගිහිල්ලා. හරි. ඒක මට ලියා ගන්න පුළුවන් පරිමා ප්‍රසාරණතාව ඇතුලෙන් පීඩනය සම්බන්ධ කරලා මම ගන්නවා සෙල්සියස් අංශක 40 දී පීඩනය සමානයි කියලා. සෙල්සියස් අංශක 0 දී පීඩනය බෙදීම 1 ධන ගැමා ඩෙල්ටා ටීටා. ඩෙල්ටා ටීටා වෙනුවට අපි සෙල්සියස් අංශක 40 දාමු උෂ්ණත්ව වෙනස විදිහට. හරි. මම මේකේ පීඩනය ඇසුරෙන් ලියාගත්තේ අපිට මේකේ පීඩනය සම්බන්ධ කරලා තව සම්බන්ධයක් ගන්න පුළුවන්. ඒක තමයි මෙන්න මේ එකම තිරස් මට්ටමේ පීඩන සමාන වීම. හරි. එකම ද්‍රවය නිසා එකම තිරස් මට්ටමේ පීඩන සමාන කළත් මට මේ සෙල්සියස් අංශක 40 දී පීඩනය සහ P නෝට් අතර එහෙම නැත්නම් සෙල්සියස් අංශක 0 දී පීඩනය අතර සම්බන්ධයක් ගන්න පුළුවන් මේ ගාණිතී. ඒක තමයි මම මෙන්න මේ ස්ථානෙට පීඩනය ලිව්වොත් මට එන්නේ උස ඇසුරෙන් ලියන්නම් මම 80යි P නෝට් කියලා. හරි. ඒ වගේ මේ ස්ථානයේ පීඩනය 81.6යි P 40ක් වෙන්න ඕන. හරිද? ඉතින් මේ දෙක ඇසුරෙන් මට පුළුවන් අපේ ගැමාට පිළිතුරක් ගන්න. මං මෙන්න මේ P 40ට එන අගය මෙතනට ගිහිල්ලා ආදේශ කරනවා. හරි. එතකොට මට එනවා 80යි P නෝට් බෙදීම 81.6
සමාන වෙනවා p නෝට් බෙදීම 1 ධන ගැමා වතාවක් 40. හරි p නෝට් මට ඉවත් කරගන්න පුළුවන්. එතකොට 1 ධන 40යි ගැමාට මට එනවා 81.6 බෙදීම 80යි කියලා සුළු කිරීම. ඊට පස්සේ මට 40යි ගැමව ගන්න පුළුවන්. මේක අපි එහා පැත්තට ගෙනියමු. එතකොට ඍණ කියලා එන්නේ. එතකොට 81.6 බෙදීම 80 ඍණ 80 බෙදීම 80 කියලා එන්නේ. එතකොට 1.6 බෙදීම 80 මම මේ 40ත් මේ පැත්තට ගන්නවා. හරි. අවසාන වශයෙන් මෙන්න මේ සුළු කිරීමෙන් අපිට එනවා අපිට අවශ්‍ය වෙන උත්තරේ 16 බෙදීම 32 කියලා ගත්තොත් මෙතන 10 ඍණ 3ක් අපිට ගන්න පුළුවන්. ඒ අනුව අසන්න වශයෙන් අපිට 5 වැඩි කිරීම 10 ඍණ 4 කියලා පිළිතුරක් ලැබෙනවා. ඉතින් මේක තමයි මේ ගානේ ආන්සර් එක වෙන්නේ. හරි තර්කය ගොඩනගා ගත්තොත් මේක ඒ තරම් අපහසු ගානක් නෙවෙයි. නමුත් ඉතින් ඇත්තරම් පොඩ්ඩක් එකපාර කරන්න ඕන දේ හිතාගන්න බැරි ගානක් විදිහට මේක කියන්න පුළුවන්. හරි. ඊළඟට අපි බලමු 48 වෙනි ගාන. එක එකෙහි ස්කන්ධයේ m බැගින් වූ තරු තුනක් පැත්තක දිග A වූ සම්පාද ත්‍රිකෝණයක ශීර්ෂ මත රූපේ පෙන්වා ඇති පරිදි පිහිටයි. මෙම තරු තුන ත්‍රිකෝණ කේන්ද්‍රකයේ වටා තරු අතර ආරම්භක දුර නොවෙනස්ව පවත්වා ගනිමින් වෘත්තාකාර පතයක චලනය වන ලෙස සලකන්න. අන්‍යෝන්‍ය ගුරුත්වාකර්ෂණ බල පමණක් තරු අතර ක්‍රියා කරයි නම් පද්ධතියේ ආවර්ත කාලය තමයි අපෙන් අහලා තියෙන්නේ. මේක අපි එතකොට එක ස්කන්ධයක් සැලකුවාම එක ස්කන්ධයක් මත අනිත් ස්කන්ධ දෙකෙන්ම බල ඇති කරනවා. මම ඒක මේ රූප සටහනේම පොඩ්ඩක් ඇඳගන්නම්. එක ස්කන්ධයක් සලකලා මම මෙන්න මේ ස්කන්ධය සැලකුවොත් මෙයා මත මේ පැත්තටත් බලයක් තියෙනවා, මේ පැත්තටත් බලයක් තියෙනවා. එන්න එතකොට මේ බල දෙකෙන් ඇති කරන කේන්ද්‍රයේ පැත්තට ඇති කරන බල සංරචකය තමයි ඇත්තට මෙයාගේ මේ චලිතයට උපකාරී වෙන්නේ මේ කෝණයේ අංශක 30යි. හරිද? එතකොට මම මේ එක් ස්කන්ධයක් සලකා කේන්ද්‍රය දෙසට බල විභේදනයක් ගත්තොත් මට එන්නේ 2f cos 30 කියලා බලයක් තමයි එක ස්කන්ධයකට කේන්ද්‍රය දෙසට තියෙන්නේ. හරි. ඒත් එක්කම මම මේ cos 30ට අරය සම්බන්ධ කරගන්න මේ රූප සටහනේ පොඩි නිර්මාණයක් කරනවා. මම මෙන්න මේක දිගට දික් කරනවා. දික් කරලා මෙන්න මේ විදිහට ත්‍රිකෝණයක් නිර්මාණය කරගන්නවා. මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් නිර්මාණය කරගන්නවා. එතකොට මට මේ ඇසුරෙන් cos 30 ලියන්න පුළුවන්. මෙයාගේ බද්ධ පාදය වෙන්නේ A. ඒ වගේම මෙයාගේ කර්ණය වෙන්නේ මෙතන ඉඳන් මෙතනට r දුරක් තියෙනවා. නැවත මෙතන ඉඳන් මෙතනට r දුරක් තියෙනවා. ඒ කියන්නේ 2r. හරිද? එතකොට ඒකෙන් මට r උක්ත කරගන්න පුළුවන්. A බෙදීම 2 cos 30 කියලා මට ප්‍රකාශනයක් ගන්න පුළුවන්. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ කේන්ද්‍රය වටා අපි සලකපු m ස්කන්ධයේ වෘත්ත චලිතය සලකලා f සමානයි ma යොදනවා. හරි. එහෙම යදුවහම මේ f කියන බලය විදිහට අපිට ආවේ කේන්ද්‍රයේ දෙසට තියෙන බලය 2f cos 30 2f cos 30 කියන අගය. එතකොට m වතාවක් a වෙනුවට මට දාන්න පුළුවන් r ඔමේගා වර්ගය. මම මෙතන ඔමේගා දාගත්තේ අවසානයේට අපිට මේකේ ආවර්ත කාලයක් නේ මේගොල්ලෝ අහලා තියෙන්නේ. එතනට පහසුවක් වෙන්න. හරි. ඊට පස්සේ දෙවතාවක් මේ f වෙනුවට අපිට ආදේශයක් දාන්න පුළුවන්. සාරවත්ව ගුරුත්වාකර්ෂණ නියතයෙන් ස්කන්ධ ඔක්කොම m නිසා m ඒවම දෙකක් මම ගන්නවා. බෙදීම ඒගොල්ලෝ අතර දුර a වෙන්නේ a වර්ගය cos 30 සමාන වෙනවා m වතාවක් r ට අපි ප්‍රකාශනයක් ගත්තා. a බෙදීම 2 cos 30 බෙදීම 2 cos 30 ඊට පස්සේ
ඔමේගා වර්ගය. හරි. මම ඊළඟට පොඩ්ඩක් ඔමේගා වර්ගය උක්ත කරගන්න. එතකොට දෙවරක් දෙක 4යි g m එකක් කැපෙනවා. එතකොට එක m එකයි ඉතුරු වෙන්නේ cos 30 වර්ගය. ඒක අදාගමු. cos වර්ග 30 බෙදීම a ගේ ඝනයක් එනවා. a ගේ ඝනයක් එනවා. හරි. අපි මේක තව ටිකක් සුළු කරගමු. ඔමේගා වර්ගය සමාන වෙනවා cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි. ඒක වර්ග කරාම 3 බෙදීම 4ක් වෙනවා. ඒ 4ට මේ 4 ඉවත් වෙනවා. එතකොට 3 ඉතුරු වෙනවා. 3යි g m බෙදීම a ඝනයක් තමයි මට මෙතනදී ඉතුරු වෙන්නේ. එතකොට මට ඔමේගා ගේ මේ වර්ගමූලෙත් ඕන අයින් කරගන්න පුළුවන්. එතකොට ඔමේගා සමානයි 3යි g m බෙදීම a ඝනයේ වර්ග මූලය. හරි. එතකොට ආවර්ත කාලයක් හොයාගන්න අපි ගාව තියෙන සූත්‍රය තමයි 2යි බෙදීම ඔමේගා. එතකොට ආවර්ත කාලය සමාන වෙන්නේ 2යි වතාවක් මේකේ උඩ යට මාරු වෙනවා. a ඝනය බෙදීම 3යි g m කියලා අපිට පිළිතුර ලැබෙනවා. බලමු මෙහෙම පිළිතුරක් තියෙනවද කියලා අපි 2යි a ඝනය බෙදීම 3යි g m පිළිතුරු අංක 2 අපිට පිළිතුර විදිහට ගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ ඝර්ෂණයෙන් තොර තිරස් පෘෂ්ඨයක් මත ස්කන්ධය කිලෝ 2ක් වන A කුට්ටියක් සහ ස්කන්ධය කිලෝ 6ක් වන B කුට්ටියක් තබා ඇත. ඝර්ෂණයෙන් තොර කියලා කියන්නේ රූපේ පෙන්වා ඇති පරිදි කුට්ටි වලට ස්කන්ධය නොගෙනී හැකි සර්වසම දුනු දෙකක් සවි කොට ඇත. නිසලතාවයේ ඇති B කුට්ටිය වෙතට 2 ms වේගයකින් A කුට්ටිය ප්‍රක්ෂේපණය කරනු ලැබේ. දුනු දෙකටම අයත් කරගත හැකි උපරිම ශක්තිය කොපමණද? මේ ගානේදී මුලින්ම අපි මේ සිදුවීම හරියට තේරුම් ගන්න ඕනේ. අපෙන් අහලා තියෙන්නේ දුනු දෙකටම අයත් කරගත හැකි උපරිම ශක්තිය කොපමණද කියලා. හරි. එතකොට දුනු දෙකට උපරිම ශක්තියක් අයත් වෙන්න නම් වෙන්න ඕනේ දේ තමයි දුනු දෙක උපරිම වශයෙන් තෙරපිලා තියෙන්න ඕනේ. දුනු දෙකට තෙරපෙන්න පුළුවන් උපරිමයේ තෙරපිලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ A කුට්ටිය ගිහිල්ලා B කුට්ටියේ වැදිලා සම්පූර්ණ ඒ දෙන්න එකට තද වෙන අවස්ථාවේ තමයි දුනු වල ගබඩා වෙන්න පුළුවන් උපරිමයේ ගබඩා වෙලා තියෙන්නේ. ඊට පස්සේ ටිකකින් මේ දෙන්න යන්න ගත්තාම ඒ දෙන්න වෙන් වුණොත් නැවත දුනු දිග හැරෙනවා. එතකොට දුනු දිග හැරෙද්දී ඒගොල්ලන්ගේ ගබඩා වෙන්න පුළුවන් උපරිම ශක්තිය ගබඩා වෙලා නැහැ. දුනු වල ගබඩා වෙන්න පුළුවන් උපරිම ශක්තිය ගබඩා වෙලා කියන්නේ දුනු පුළුවන් තරම් සම්පින්ඩණයකට ලක් වෙලා තියෙන්නේ. පුළුවන් තරම් තද වෙලා තියෙන්නේ මේ කුට්ටි දෙකට. එතකොට අපි සලකන්න ඕනේ මේ කුට්ටි දෙක එකට ගැටෙන මොහොත. හරි? පොඩි මොහොතක් වෙන්න පුළුවන් ගැටිච්ච ගමන් දෙන්න ඉවත් වෙන්න පුළුවන්. නමුත් ඒ දෙන්න එකට ගැටිලා සංයුක්ත පද්ධතියක් විදිහට තියෙන මොහොත ගැන හිතලා අපි ගාන හැදුවොත් ආයේ වෙලාවේ තමයි දුනු දෙක උපරිම සම්පින්ඩණය වෙලා තියෙන්නේ. හරි? එතකොට මෙතනදී අපිට දුනු වල චාලක ශක්ති ගණනය කරන්න දෙයක්වත් නැහැ. මොකද දුනු වල ස්කන්ධය අපිට දීලා තියෙනවා නොගිනී හැකි තරම් කුඩයි කියලා. එතකොට අපිට කෙලින්ම මේ A කියන කිලෝග්‍රෑම් 2 කුට්ටිය ගිහිලා B කියන කුට්ටිය ගැටිලා ගැටිච්ච ඒ මොහොත ඒ දෙන්න සංයුක්ත වස්තුවක්සේ පෙනෙන එහෙම නැත්නම් සංයුක්ත වස්තුවක්සේ පවතින මොහොතට අදාළව ගණනය කිරීම කළා නම් අපිට දුනු වල ගබඩා වෙලා තියෙන උපරිම චාලක ශක්තිය හොයාගන්න පුළුවන්. හරි? ඒකට අපි මෙහෙම දෙයක් කරමු. අපි හිතමු මේ දෙක සංයුක්ත වස්තුවක් ලෙස හැසිරෙන මොහොතේ එහෙම නැත්නම් මෙයා ගිහින් හැප්පිච්ච ගමන් මොහොතේ මම ගන්නම් මේ දෙන්නගේ පොදු ප්‍රවේගය v කියලා. කියන්නේ මේ දෙන්නම සංයුක්ත වස්තුවක් වෙච්ච ඒ කියන්නේ හොඳට එකට ගැටිච්ච මොහොතේ පොදු ප්‍රවේගය v කියලා හිතුවොත් මට පෙර ප්‍රවේගය ගන්න පුළුවන් මේගොල්ලන්ගේ පොඩි එක්කෙනා තමයි එන්නේ කිලෝග්‍රෑම් 2ක එක්කෙනා 2ක වේගකින් තමයි එන්නේ. ඒක සමාන වෙනවා සංයුක්ත වස්තුවේ ස්කන්ධය. එතකොට වෙන්නේ මෙයා 2යි මෙයා 6යි. එතකොට ඔක්කොම 8ක් වෙන්නේ. එයාට පොදු ප්‍රවේගයෙන් වැඩි වුණාම සමාන වෙන්න ඕනේ. එතකොට මට පොදු ප්‍රවේගය එනවා භාගයයි ms ඍණ 1 කියලා. හරි? මම යෙදුවේ ගම්‍යතා සංස්ථිතිය. හොඳයි? ගම්‍යතා සංස්ථිතිය. හරි? ස්කන්ධය 2ක එක්කෙනා 2ක ප්‍රවේගයෙන් එන්නේ. වැදුනට පස්සේ සම්පූර්ණ ස්කන්ධය 8යි. පොදු ප්‍රවේගයෙන් මම v කියලා ගත්තා. එතකොට මට v ට අගයක් එනවා භාගයයි ms ඍණ 1 කියලා. හරි? එතකොට ඒ මොහොතේ
දුනුවල ගබඩා වෙන උපරිම ශක්තිය. දුනුවල ගබඩා වෙන උපරිම ශක්තිය සමාන වෙන්නේ මේ පද්ධතියේ මුලින් තිබ්බන යම් කිසි චාලක ශක්තියක්. ඒක මුල් චාලක ශක්තිය අඩු කරනවා මං දැන් මේ සංයුක්ත පද්ධතියේ තියෙන චාලක ශක්තිය. ඒ කියන්නේ මේ කුට්ටි දෙකේ මුලින් මේ කුට්ටි දෙකෙන් එකක හෝ දෙකේම හෝ තිබ්බ චාලක ශක්තියෙන් දැන් මේ සංයුක්ත පද්ධතියේ තියෙන චාලක ශක්තිය අඩු කරාම ඉතුරු වෙන යම් ශක්තියක් තියෙනවනම් ඒ ශක්තිය තමයි දුන්වල මේ වෙලාවේ ගබඩා වෙලා තියෙන්නේ. හරි අපි ඒක හදලා බලමු. මුල් චාලක ශක්තිය ගන්න අපිට එක්කෙනාගේ මුලින් චලනය වෙන්නේ එතකොට භාගයයි mv වර්ගය. එතකොට චලනය වෙන එක්කෙනාගේ ස්කන්ධය 2යි. එයා චලනය වුණේ 2කින්. එතකොට එයාගේ වර්ගය භාගය mv වර්ගයෙන් 2 වර්ගය 4යි. හරි ඒකෙන් අඩු කරනවා සංයුක්ත පද්ධතියේ භාගයයි m කියන්නේ මේ වෙලාවේ 8යි. සංයුක්ත පද්ධති ස්කන්ධය 8යි. v වර්ගය එතකොට භාගයේ වර්ගය 1ට 4යි. මොකද සංයුක්ත වස්තුවේ ප්‍රවේගය මේ වෙලාවේ භාගය. හරි එතකොට මේ දෙක අඩු කරාම අපිට එන්නේ මෙතන මේ දෙක සුළු වෙනවා 4 ඍණ 1යි කියලා තමයි මේ වෙලාවේ එන්නේ 4 වරක් 2 8යි 4 ඍණ 1යි. එතකොට අමතර ශක්තියක් තියෙනවා මෙතන 3ක් කියලා. එතකොට ජූල් වලින් එන්නේ මෙන්න මේ ජූල් 3 තමයි මේ වෙලාවේ මේ දුණු වල ගබඩා වෙලා තියෙන්නේ. එතකොට අපිට පිළිතුර ගන්න පුළුවන් පිළිතුරු අංක 4 විදිහට. ඊළඟ ප්‍රශ්නේ බලමු. එකිනෙකෙහි වර්ගඵලයේ A වූ තුනී පැතලි ලෝහ තහඩු පහක් ඒවා අතර සමාන D පරතරයක් පවතින පරිදි සමාන්තරව රික්තයේ තබා ඇත. රූපේ පරිදි P තහඩුව S සමගද R තහඩුව T සමගද සන්නායක කම්බි මගින් සම්බන්ධ කර ඇතනම් X හා Y අග්‍ර දෙක අතර සමක ධාරණාව දෙනු ලබන්නේ. දැන් මේ රික්තකයක මේ විදිහට සමාන පරතර වලින් තහඩු ටිකක් තිබ්බාම අපි දන්නවා මේ තහඩු අතර හිඩැස් ධාරිත්‍රක විදිහට ක්‍රියා කරනවා. හරි. එතකොට මෙතන මේ ධාරිත්‍රක විදිහට ක්‍රියා කරන කොටස් 4ක් තියෙනවා. හැබැයි දැන් මේක මේ විදිහට අපිට පොඩ්ඩක් ඒක පැහැදිලිව පේන්නේ නැහනේ. අපි ඕක අපිට හුරු පුරුදු විදිහට ඇඳගමු. අපි ධාරිත්‍රක අපිට හුරු පුරුදු විදිහක් තියෙනවානේ පරිපථ සටහන් වල දැකලා. අපි පොඩ්ඩක් ඒ විදිහට ඇඳගමු. හරි. දැන් මෙතන ධාරිත්‍රක විදිහට ක්‍රියා කරන ಜಾති 4ක් තියෙනවා. ඒ වගේම මෙයාලා අමුතු සම්බන්ධ ටිකකුත් දීලා තියෙනවා. ඒවත් අපි පොඩ්ඩක් පැහැදිලිව ඇඳගමු. පළවෙනි ධාරිත්‍රකයේ අවසානයේ x අග්‍රය තියෙනවා. දෙවෙනි ධාරිත්‍රකයේ අවසානයේ y අග්‍රය තියෙනවා. y එක ඒගොල්ලෝ තව තැනකට සම්බන්ධ කරලා තියෙනවා අවසාන ධාරිත්‍රකයේ අවසානයේට. ඒ වගේම මේ ස්ථානය සහ මෙන්න මේ ස්ථානයත් ඒගොල්ලෝ සම්බන්ධ කරලා තියෙනවා මේ විදිහට. හරි. මෙන්න මේ වගේ පරිපථ සටහනකට මම දැන් මේක ඇඳගත්තා. මොන ඔයාලට පැහැදිලි වෙන මේගොල්ලෝ 1 2 3 4 කියලා ධාරිත්‍රක 4 නම් කරගන්න. දැන් මෙතන පොඩි විශේෂ දෙයක් තියෙනවා අවධානයෙන් බලන්න. මෙන්න මේ 3 සහ 4 කියන ධාරිත්‍රක දෙක. මේ දෙන්න බැලු බැලමට නොපෙනුනාට ඒ දෙන්න ඉන්නේ සමාන්තරගතව. මොකද බලන්න මේ දෙන්නගේ අග්‍ර පොදුයි. මෙන්න මේ අග්‍රය මේ දෙන්නට පොදුයි. ඊට පස්සේ මේ පැත්තේ අග්‍රය y අග්‍රයට පොදුයි. මේ පැත්තේ අග්‍රය මේ රේඛාවෙන් සම්බන්ධ කරලා තියෙනවා. මේ පැත්ත මෙතනින් සම්බන්ධ වෙනවා. හරි. ඒ කියන්නේ ওই දෙන්න ඉන්නේ මෙන්න මේ විදිහට අපිට නොපෙනුනාට. හරි. මෙන්න මේ විදිහට සමාන්තරගතව තමයි ඔය දෙන්න ඉන්නේ. හරි. මේ පැත්ත පොදුයි මෙතනින්. මේ පැත්ත පොදුයි මේ පාත් එකකින්. හරි. ඒ නිසා මම පොඩ්ඩක් මේ දෙන්නව ඒක පැහැදිලි වෙන්න ඇඳ ගන්න. මෙන්න මේ විදිහට මම මේ දෙන්නව ගන්නවා එකක් උඩ එකක් විදිහට. හරි. එතකොට මේ පැත්ත තමයි ඔය කියන y ට සම්බන්ධ වෙලා තියෙන්නේ. y ට සම්බන්ධ වෙලා මේ පැත්ත කෙලින්ම ගිහිල්ලා මේ කෙරවලට සම්බන්ධ වෙලා තියෙනවා. එක කියන ධාරිත්‍රකය දෙක කියන ධාරිත්‍රකය මේ මැද x අග්‍රය තියෙනවා. මේ 3 සහ 4 කියන ධාරිත්‍රක දෙක තමයි මෙතන තියෙන්නේ. හරිද? ඊට පස්සේ දැන් අපි හිතුවොත් මේ එක ධාරිත්‍රකයක ධාරිතාවය මම කැපිටල් C වලින් දැනට ගන්නම් පහසුවට. එතකොට මේ දෙන්න සමාන්තරගතව තියෙන්නේ. එතකොට ධාරිත්‍රක සමාන්තරගතව තියෙද්දි ඒ දෙන්නගේ සමක ධාරිතාව 2c වෙනවා.
හරි මේ ධාරිත්‍රක හොඳේ ධාරිත්‍රක වැඩ කරන්න ප්‍රතිරෝධක වගේ නෙවෙයි හරිද සමාන්තරගතව තියෙද්දි එක්කෙනෙකුගේ ධාරිතාව C නම් දෙන්නගේ ධාරිතාව 2C වෙනවා හරි එතකොට මම ඒක පොඩ්ඩක් සටහන් කරගන්න මෙන්න මේ විදිහට 2C ධාරාව වෙන ධාරිත්‍රකයක් මං ගාව තියෙනවා හරි මම දැන් මේ දෙන්නව තමයි එකක් කරලා ලිව්වේ ධාරාව එකතු කරලා ඉතුරු දෙන්න මේ විදිහටම ඉන්නවා මෙතනට තමයි y සම්බන්ධ කරලා තියෙන්නේ y ට මෙහා පැත්තෙන් මෙයා ඉන්නවා මෙතනට තමයි x සම්බන්ධ කරලා තියෙන්නේ මම අනිත් ධාරිත්‍රකේ පොඩ්ඩක් මෙන්න මෙහෙම යටට කරලා ඇඳ ගන්නවා මෙන්න මේ විදිහට ගැටලුවක් නැහැ නේ මොකද මේ පැත්ත සම්බන්ධ වෙලා තියෙන ඒ ධාරිත්‍රකේ මෙහෙම ගිහිල්ලා මෙතනට මේ පැත්ත සම්බන්ධ වෙලා තියෙන මෙතනට ඒ විදිහටම තමයි මම මෙතනත් අඳලා තින්නේ x මෙහෙම සම්බන්ධ වෙලා තියෙනවා මේ පැත්ත මෙහෙම සම්බන්ධ වෙලා තියෙනවා එතකොට මේක අපේ කලින් තිබුණු අංක 1 ධාරිත්‍රකේ මේක අංක 2 ධාරිත්‍රකේ 3 සහ 4 දෙන්නම මෙතන ඉන්නවා හරි දැන් ඕගොල්ලන්ට පේනවද මේකේ මෙතන x මම වෙන පාඩක් ගන්න මේක පොඩ්ඩක් පැහැදිලි බලගන්න මෙතන x මෙතන y මෙතන x සහ y අතර අංක 2 කියන ධාරිත්‍රකේ ඉන්නවා ඒ වගේ මේ පැත්තෙන් ගත්තොත් ධාරිත්‍රක තව දෙකක් ශ්‍රේණිගතව ඉන්නවා මෙන්න මේ අපි ගත්ත සංයුක්ත ධාරිත්‍රකයයි මෙයයි ශ්‍රේණිගතව ඉන්නවා මට දැන් ඕන්න ඒ දෙන්නව එකට එකතු කරලා ඇඳ ගන්න පුළුවන් මම මෙන්න මේ විදිහට ඇඳ ගන්න x y xy අතර අර හිටපු ධාරිත්‍රකේ ඒ විදිහටම ඉන්නවා තව ධාරිත්‍රක දෙකක් ඉතුරු මගේ හිටියා මෙයා සහ මෙයා මම ඒ දෙන්නව එකතු කරලා සමක ධාරිත්‍රකයක් හැදුවා. එතකොට මෙයා අපි කොහොමද දන්නවා එයාගේ ධාරිතාව 2C කියලා. මෙයා තනි එක්කෙනෙක් නිසා එයා C වෙන්න ඕනේ. එතකොට 2C සහ C එක්කෙනෙක් ශ්‍රේණිගතව හිටියාම ධාරිත්‍රකයක සමකය වෙන්න ඕනේ 3න් 2C කියන එක. හරි. එතකොට මෙයා කොහොමත් අර මුලින් ඉඳන් හිටපු තනි ධාරිත්‍රකයක්. මෙයා අපි අංක 2 කියලා නම් කරපු ධාරිත්‍රකේ. එයා කොහොමත් C තමයි. එයා කලින් ඉඳන්ම C නේ හිටියේ. හරි. එතකොට අවසාන වශයෙන් x සහ y කියන අක්‍ර දෙක අතර බලන්න. C කියලා එක්කෙනෙකුයි 3න් 2C කියලා එක්කෙනෙකුයි සමාන්තරගතව තමයි ඉන්නේ. හරි. එතකොට ධාරිත්‍රක දෙක සමාන්තරගතව ඉන්නවා නම් ඒගොල්ලන්ගේ ධාරිතාව නැවත එකතු වෙන එක තමයි වෙන්නේ. එතකොට සමක ධාරිතාව C ඇසුරෙන් ගත්තොත් 3න් 5යි C කියලා මට එනවා. හරි. 3න් 5යි කියලා මට එනවා. ඊට පස්සේ මේ 3න් 5යි කියන එකට ඉතින් අපිට ආදේශ කරන්න තියෙන්නේ අපි ධාරිත්‍රකයක ආරෝපණය එහෙම නැත්නම් ධාරිතාව හොයන්න ගන්නේ කොහොමද දැන් උත්තරවල ඒක පොදුයි නේද උත්තරවල ඔක්කොම පොදුයි අපිට මේ 3න් 5 හොයාගත්ත ගමන් උත්තරේ ගන්න පුළුවන් ඉතින් ඒක අපි ආදේශ කරලම ලිව්වහම 5යි එප්සයිලන් නෝට් a බෙදීම 3යි d ඇසුරෙන් තමයි අපිට මේකේ සමක ධාරණාව ගන්න වෙන්නේ අපිට එහෙම පිළිතුරක් තියෙනවා 5යි එප්සයිලන් නෝට් a බෙදීම 3යි d පිළිතුරු අංක 2 කියලා තමයි අපිට ගන්න වෙන්නේ. මේ ප්‍රශ්නේත් එහෙම සංකීර්ණතාවයක් නැහැ. අපි අපිට පැහැදිලිව පේන විදිහට පරිපත්ත සටහන ඇඳගත්තා නම්. හරි? ඔන්න අපි 2020 A level MCQ එක සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවරයි. හරි බලලා මේකේ අඩුපාඩු හදාගන්න ලොකු වෙලාවක් නාස්ති කරන්නත් එපා. හොඳේ. ඔයාලා පේපරේ වෙනම ලියලා නම් තියෙන්නේ. ඔයාලට වැරදිච්ච නොතේරිච්ච ප්‍රශ්න ටික විතරක් තෝරගෙන බලලා වැඩ ටික හරියට කරගන්න අපි ඊළඟ MCQ ඩිස්කෂන් එක